ආයිබෝවන් හැමෝටම පුතාලා ඉතින් මේ අද අපි කතා කරන්න යන්නේ 9 වසරේ විද්‍යා පේපර් එක දැන් හෙට පැවැත්වෙන නිසා අද ඒකට පෙරහුරුවක් විදිහට තමයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි පේපර්ස් අද සාකච්ඡා කරනවා පුතේ. පේපර්ස් දෙකක් අපි සාකච්ඡා කරනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේ පේපර් දෙකේ අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න ටික ගැන තමයි ගත්තාම එකක් අපිට තියෙනවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පේපර් එක. අනිත් පේපර් එක තමයි පුතාලා මේ හැමෝටම මේ වෙලෙදි දීලා තියෙනවා මේ වයඹ පළාත් පේපර් එක. ඉතින් ওই පේපර්ස් දෙක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසේ ඔයාලට දැන් සාකච්ඡා කරාම හෙට පැවැත්වෙන විභාගයේදී මේ වගේම ප්‍රශ්න තමයි එන්නේ. ඉතින් අපි පුළුවන් තරම් මේ සම්පූර්ණම පේපර් එක අවසන් කරනවා. ඒ නිසා අනිවාර්යෙන් හැමෝම මේ වැඩේ සම්බන්ධ වෙලා ඉන්න දිගටම ඊට පස්සේ මේ පුතාලා දැන් කලින් පාරවල Zoom link එකක් දැම්මම මේ පාර YouTube එකේ link එකක් තියෙන්නේ. හේතුව තමයි මේ Zoom එක දැම්මම සමහර වෙලාවට හරියට සිග්නල් තිබුණ නැත්නම් එහෙම මේ මාව පේන්නේ නැහැ. ඔයාලට නැත්නම් මගේ පැත්තෙන් අප්ලෝඩ් වුණේ නැතත් පේන්නේ නැහැ. ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මේ YouTube live එකක් තමයි යන්නේ. ඉතින් මේක හරි පහසුයි. ඔයාට මොකක් හරි එකක් තිබ්බොත් ආපහු පිටිපස්සට ගිහලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් වැඩේට සම්බන්ධ වෙමු දිගටම. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. පේපර් එක දිහාවට හැරෙමු. පුතාලා මේ තව චුට්ටක් කියන්න තියෙනවා. ඔයාලගේ මොනවද මේ යාළුවන්ට මේක ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ පන්තිත් ආවනාව ඕනම කෙනෙක්ට ෂෙයා කරන්න මතක ඇතුව පේපර් එකත් ඒකම ෂෙයා කරන්න. මොකද මේ පේපර් එක නැතුව මේ වැඩේට සම්බන්ධ වෙලා වැඩ නැහැ. අනිවාර්යෙන්ම පේපර් එක ලියලා සම්බන්ධ වෙන්න. එහෙනම් හෙට විභාගයට ඔන්න මේ වැඩේ පටන් ගමු. ඉතින් මේ ඉස්සෙල්ලාම පටන් ගන්නේ මෙන්න මේ පේපර් එක 9 වසරේ ඇමීබා පැරමීසියම් එහෙම ඇමීබා මේ පැරමීසියම් කෙනෙක් ලැබිඩොමිනාස් කෙනෙක් ඉන්න පේපර් එක තමයි අපි ඉස්සෙල්ලාම පටන් ගන්න. ඉතින් ඔන්න පළවෙනි ප්‍රශ්නය. සෛලීය සංවිධානයක් නොමැති ජීවී මෙන්ම අජීවී ලක්ෂණ පෙන්වන ජීවී කාණ්ඩය. ඒ කියන්නේ මේකේ මේ සෛලීය සංවිධානයක් නැහැ. කිසිම මේ සෛලීය සංවිධානයක් නැහැ. ජීවී මෙන්ම අජීවී ලක්ෂණ. හරි සරල තනි පිළිතුරක් පුතේ. වෛරස තමයි මේකට උත්තරය වෙන්නේ. මෙයාලගේ මේ කොයි වෙලේකවත් සෛලීය සංවිධානයකුත් නැහැ. ජීවී ලක්ෂණත් නැහැ. වෛරස පෙන්වන එකම ජීවී ලක්ෂණයට අපි කියනවා ගුණනය. සාමාන්‍ය විදිහට කිව්වොත් ප්‍රජනනය. දැන් ප්‍රජනනය කිව්වම එක්ක පැටව බිහි කරන්න ඕනේ, බිත්තර දාන්න ඕනේ, නැත්නම් අලුතෙන් ගස් වගේ දේවල් හැදෙන්න ඕනේ. හැබැයි පුතේ මේ වෛරස් එහෙම එකක් නෙමෙයි පාවිච්චි කරන්නේ. වෛරස් එක එක තැන්වල කොටස් හදලා ඊට පස්සේ ටිකක් අර ෆැක්ටරි එක වාහන හදනවා වගේ ඒකම එකතු කරලා හදාගන්න වැඩක් තියෙන. ඉතින් මේකට ගුණනය කියලා හඳුන්වනවා. ඉතින් ඔහොම තමයි මේ වෛරස කතාව. වෛරස මේ දවස්වල ඔහොම හදට පැතිරෙන ලෙඩක්. ලෙඩ වර්ග ගොඩකට හේතු වෙන එකේ ඩෙන්ගු තියෙනවා කොවිඩ් තිබ්බ මීට කලින්. ඉතින් ඒවත් මතක තියාගන්න. හරි. දෙවෙනි ප්‍රශ්නේ තමයි. එතකොට එකට උත්තරය වෙන්නේ 3. පහත රූප වලින් දැක්වෙන සුත්‍රජීවී කාණ්ඩ පිළිවෙලින්. කාණ්ඩ පළවෙනි එක්කෙනා මියුක කියලා ඔය අඳුරගත්තට බෑ. අනිවාර්යෙන් එයාගේ කාණ්ඩය මතක තියෙන්න ඕනේ. එයා හිල්ල දිලීර කාණ්ඩයට අයිති එක්කෙනෙක්. ඉතින් එයාගේ කාණ්ඩය දිලීර. ඒක මතක කරන්න එපා. ඊළඟට B. B කියන්නේ පුතා මේ වෙන මොකුත් නෙමෙයි ක්ලැමිඩොමිනාස්. මෙයා ක්ලැමිඩොමිනාස්. B ක්ලැමිඩොමිනාස්. එතකොට එයා අයිති වෙන්නේ ඇල්ගී කාණ්ඩයටද ප්‍රොටෝසෝවා කාණ්ඩයටද? මෙයා අයිති වෙන්නේ මොන කාණ්ඩයටද දන්නවද පුතේ? මේ පළවෙනි එක්කෙනා A දිලීර. බලමු දිලීර තියෙන උත්තර තියෙනවා 1යි 4යි. එතකොට 2 සහ 3 කියන පිළිතුරු ඉවත් කරලා දාන්න පුළුවන් අපිට. එතකොට දිලීර කාණ්ඩේ ඉන්නවා. ඊළඟට B ප්‍රොටෝසෝවා කාණ්ඩයට උත්තරයක් තියෙනවා. ඇල්ගී කාණ්ඩයට උත්තරයක් තියෙනවා. දැන් හිතන්නකෝ ක්ලැමිඩොමිනාස් අයිති වෙන්නේ ඇල්ගී කාණ්ඩයට. හැබැයි දන්නේ නැති එක්කෙනෙක්ටත් හොයාගන්න පුළුවන්. හැබැයි එහා පැත්තේ ඉන්නේ හොයාගන්න පුළුවන්. හොඳම ලක්ෂණය තමයි මෙයාගේ කොළපාට මොකක්ද තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න හරිත ලවයක් තියෙනවා. හරිත ලවයක් වගේ එකක්. හරිත ලවයක් නෙමෙයි. හරිත ලවයක් වගේ එකක් තියෙනවා. ඉතින් මේ ඔර U අකුරක හැඩයට ගන්න එක්කෙනා ඒක. ඉතින් මේක තෝරගත්ත හැකි පළවෙනි එක්කෙනා දිලීර, දෙවෙනි එක්කෙනා ක්ලැමිඩොමිනාස් අයිති වෙන කාණ්ඩේ ඇල්ගී, IU. සීනන් සපත්තුව කඩියක් වගේ මෙයා පැරමීසියම්. පැරමීසියම් අයිති වෙන්නේ ප්‍රොටෝසෝවා කාණ්ඩයට. පිළිතුරු අංක 4. මිනිස් කනක මැද කනට අයත් ව්‍යුහයක් වන්නේ
මිනිස් කනක මැද කනට අයත් ව්‍යුහයක් කියන්නේ මේ අපේ මේ බාහිර කන මැද කන ඇතුළු කන. එතකොට මැද කනට අයිති වෙන්නේ යුෂ්ඨේකීය නාලයලු, කර්ණ සංකේලු, ශ්‍රවණ ස්නායුවලු, කර්ණපටහ පටලයලු. පුතේ සාමාන්‍යයෙන් මිනිසාගේ මේ මැද කනට අයිති වෙන්නේ දැන් යුෂ්ඨේකීය නාලය අයිති වෙන්නේ බාහිර කනට. ආනේ බාහිර මේ යුෂ්ඨේකීය නාලය නෙමෙයි. මෙන්න මේ කම්පෙත්තයි මේක ඇතුලෙන් තියෙන එකයි අයිති වෙන්නේ බාහිර ශ්‍රවණ නාලයයි මොන කනටද මේ අපේ බාහිර කනට. ඊට පස්සේ කර්ණ ශංකය කියන කොටස අයිති වෙන්නේ ඇතුළු කනට. ශ්‍රවණ ස්නායුවත් ඇතුළු කනට. හැබැයි කර්ණ පටහ පටලය අයිති වෙන්නේ මැද කනට. ඉතින් උත්තරය අංක 4. අක්ෂි දෝෂයක් සඳහා පිළියම් යෙදූ පසු දැකගත හැකි කිරණ සටහනක් ඔන්න තියෙනවලු. මේකෙදි දැන් කිරණ සටහන තියෙනවා. මේකෙදි මේ ළඟ ඉඳලා එන එකක් තමයි මෙයාට පේන්නේ නැතුව තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ දුරේව හොඳට පෙනිලා. දුරේව පෙනිලානේ මෙයාට ළඟ ඉඳලා තමයි පේන්නේ නැත්තේ. මේ ළඟ ඉඳලා පෙනිලා දැන් හොඳට පේනවලු නේද? මෙයාට දැන් දුර ඉඳලා ළඟ ඒව තමයි පේන්නේ නැතුව තිබිලා තියෙන්නේ. හොඳට දුර පෙනිලා. ඒතකොට මෙයාට තිබිලා තියෙන්නේ දූර දෘෂ්ටිකත්වයක්. දූර දෘෂ්ටිකත්වයක් නිසා අනිවාර්යයෙන් මෙයා දාන්න ඕනේ. මෙයාට පේලා තියෙන්නේ දූර දෘෂ්ටිකත්වයක් විතරයි. දූර දෘෂ්ටිකත්වයක් තිබිලා තියෙනවා. හරිද? දූර දෘෂ්ටිකත්වයක් තමයි මෙයාට තිබිලා තියෙන්නේ. ඉතින් හැබැයි පුතේ මෙයාට දූර දෘෂ්ටිකත්වයක් තිබ්බට අපෙන් අහන්නේ කාච වර්ගය. අන්න දූර දෘෂ්ටිකත්වයේ තියෙන උත්තර. right. දූර දෘෂ්ටිකත්වයෙන් නම් මෙයා පාවිච්චි කරන්න ඕනේ මොන කාචයද දන්නවද? උත්තර කාචය. ඉතින් පිළිතුරු අංක 1. sorry නෑ වැරදුනා. දූර දෘෂ්ටිකත්වය උත්තර කාච පිළිතුරු අංක 2. දූර දෘෂ්ටිකත්වය උත්තර කාච. කුරුදු කොළ වලින් කුරුදු තෙල් වෙන් කර ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමය. කුරුදු කොළ වලින් කුරුදු තෙල් වෙන් කරගන්න පාවිච්චි කරන්නේ භාගිකාසවණය නෙමෙයි. භාගිකාසවණය කියන්නේ බොර තෙල් වලින් khනිජ තෙල් වෙන් කරගන්න ක්‍රමය. හුමාලාසවණය පොඩ්ඩක් අපි ඔන්න ඕක තමයි ක්‍රමය. හුමාලාසවණය තමයි තියෙන්නේ. ගරලා බෑනේ. කුරුදු කොළ වලින් තෙල් ගන්න බෑ. කැට බවට පත් කරලා ස්පටිකීකරණයෙන් ගන්නත් බෑ. ස්පටිකීකරණයෙන් සාමාන්‍යයෙන් ගන්න ලුණු වගේ දේවල්. එතකොට ඒක හරියන්නේ නැහැ. සීනි ලුණු වගේ දේවල් ගරලා ගන්න මැණික් වගේ දේවල්. එතකොට ඒක හරියන්නේ නැහැ. ඉතින් ඊළඟ එකට යන සමජාතීය හා විෂම ජාතිය. සමජාතීය කියන්නේ මිශ්‍රණේ හැම තැනම සංයුතිය සමානයි. ඒතකොට සංයුතිය සමාන වුණාම වර්ණය රහ වගේ දේවල් සමානයි. මම ඔකට කියලා තියෙනවා. ඔයාලා අම්මා තේ එකක් හදලා දෙනවා වගේ. ඔයාලා අම්මා තේ එකක් හදලා දුන්නාම තේ එකේ හැම තැනම එක වගේමයි රහ. හැබැයි ඔයා තේ එකක් හදලා දුන්නාම උඩ කහට යට සීනි මැද හරිය මෙලෝඩියක් නැති එකක්. අන්න ඒ වගේ එකක් විෂම ජාතියයි. ඉතින් සමජාතීය හා විෂම ජාතිය මිශ්‍රණ වලට උදාහරණ. හැබැයි ඉතින් ඇත්තම කාරණේ ඔයා තේ එකක් හැදුවත් ඔගේ හැමතැනම එක වගේ තමයි රහ ඈ. ඒක වරද්ද ගන්න එපා. ඒක හරියන්නේ නැහැ. සමජාතීය මුදම ද්‍රාවණ තමයි ලුණු සීනි ද්‍රාවණ. ඉතින් බදාම එහෙම නැහැ. බදාම මිශ්‍රණය නැහැ. පළතුරු සලාද කොහොමත් නැහැ. පළතුරු සලාද කාලා දිනව නම් දන්නවා තනින් තනට රහ වෙනස්. ඒතර ලුණු ද්‍රාවණයේ සීනි ද්‍රාවණයේ තමයි තියෙන්නේ. සමජාතීය විෂම ජාතිය තියෙන හොඳම එක්කෙනා තමයි කවුද? බොර ජලය, මුහුදු ජලය. ලුණු ජලය කියන්නේ ලෝකේ හැමතැනම එක වගේ තියෙන රහක් තියෙන. ඒතර යත් සමජාතීයයි. පළවෙනි උත්තරේ දෙකම සමජාතීයයි. දෙවෙනි එකේ එකෙක් මේ පළවෙනි එක්කෙනා විෂම ජාතීයයි. බදාම මිශ්‍රණේ හරියන්නේ. බදාම මේක තමයි හොඳට අනන්නේ. ඊළඟට පුතාලා මේ තුන්වෙනි එක සීනි ද්‍රාවණය හා බොර ජලය. මේ සීනි ද්‍රාවණය හා බොර ජලය ගත්තාම සීනි ද්‍රාවණය නම් සජාතීයයි. හැබැයි බොර ජලය තනින් තනට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට බොර ජලය දැන් ගත්තාම කොහෙද මේ අර පතුලට ආසන්න බොර ජලයේ මඩ ගතිය වැඩි. ඊට පස්සේ උඩට ආසන්නේ වේ බොර ගතිය ටිකක් අඩුයි. ඉතින් ඔන්න ඕක මතක තියාගන්න ඕනි ප්‍රශ්නයක්. හරියට සටහන් දාගන්න. ඉතින් පිළිතුර වෙන්නේ සීනි ද්‍රාවණය හා බොර ජලය පිළිතුර අංක 3. බලය දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ ඇයි? බලයට නිශ්චිත විශාලත්වයක් සහ දිශාවක් තියෙන නිසා මොන රාශියක් කියලා හඳුන්වනවද? දෛශික රාශියක් කියලා හඳුන්වනවා. හරි. බලය නිශ්චිත විශාලත්වයක් සහ දිශාවක් තියෙන රාශියක් නිසා දෛශික රාශියක් කියලා හඳුන්වනවා. ඉතින් විශාවක් පමණක් ඇති බැවින් විශාලත්වයක් හා දිශාවක් ඇති බැවින් පිළිතුරු අංක 2. හරි. හරියටම සටහන් දාගන්න. වෙන වැඩ මුකුත් කරන්න නැතුව ওই ටික දාගන්න. හරි. නිව්ටන් 60ක බරකින් යුක්ත ප්‍රශ්න අංක 8. නිව්ටන් 60ක බරකින් යුක්ත වස්තුවක් මත
නිව්ටන් 20ක බර යකඩ බෝලයක් තබා ඇති විට පොළොව මත ඇති කරනු ලබන පීඩනය වන්නේ හරි ලේසි. බරකින් යුක්ත වස්තුවක් මත ඔන්න ඔක්කොම 80යි ඈ. පායි මේ මොකද මේ 50 60 කෙනා 20 කේ තිබ්බහම දෙකේම එකතුව. දෙකේම එකතුව කීයද පුතේ? මේ 20 එකතු කිරීම 60. දෙකම 80යි. ඊට පස්සේ අහන්නේ පොළොව මත ඇති කරනු ලබන පීඩනය. පීඩනය හොයන්න නම් මෙන්න මේ මොන ඵලයෙන්ද? වර්ග ඵලයෙන් මේ ගානේ. මෙන්න මෙහෙම දීලා තියෙනවනේ. මෙන්න මෙහෙම දීලා තියෙනවනේ මෙයාගේ දිග එහෙම. මේක දීලා තියෙනවා පුතා 2යි. මේක 1යි. එහෙනම් වර්ගඵලයේ වර්ග මීටර 1යි. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය කීයද? 20 80යි. sorry මේ බර 80යි. දෙවරක් වර්ගඵලය ගන්නේ මෙන්න මේ කොටසනේ යට පැත්තේ තියෙන මේ කොටසනේ. එතකොට ඒකයේ දෙවරක් 1 2යි. දෙවරක් 1 නැත්නම් වර්ග මීටර දෙකම තමයි. 2 මීටර වාරයක් 1 මීටර. එතන උත්තරේ තියෙනවා නේද? උත්තරය අංක කීයද පුතේ? 3. අන්න හරි. තුන්වෙනි උත්තරේ තමයි පිළිතුර වෙන්නේ. එහෙනම් සටහන් දාගන්න. රුධිර සංසරණ ඔන්න බලාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න ඕන. දාගත්ත හැකි මෙහා පැත්තේ මොන තියෙනවා. රුධිරයේ සංඝටක හා ඝටක පොඩක් වැරදි වගේ තියෙනවා මට නම් තේරෙන්නේ හැටියට. රුධිර සංඝටක හයි කෘත්‍ය නිවැරදිව දක්වන පිළිතුර. එතකොට මේ රුධිර සංඝටකයි කෘත්‍යයි දෙකම හරියට තියෙන්න ඕනේ. රතු රුධිරාණු රුධිර කැටි ගැසීමට බොරු. රතු රුධිරාණු රුධිර සංසරණයේ වැදගත් වෙන්නේ ඔක්සිජන් පරිවහණයට. ඒක බොරුවක් ඈ. ඊට පස්සේ සුදු රුධිරාණු ඔක්සිජන් පරිවහණයට ආපෝ මේවා කරන්නේ බොරු. රුධිර පට්ටිකා ව්‍යාධි ජනකයන් විනාශ කිරීමට. රුධිර පට්ටිකා ව්‍යාධි ජනකයන් විනාශ කරන්නේ නැහැ. රතු රුධිරාණු ඔක්සිජන් පරිවහණයට. පිළිතුර අංක 4. රුධිර පට්ටිකා කරන්නේ ලේ කැටි ගස්සන එක. ඉතින් ජීවයේ සම්භවය පිළිබඳ පැවති වාද අතරින් විද්‍යාත්මකව පිළිගත හැකි වාදය කොස්මොසොයිඩ් පිළිගන්නේ නැහැ. විශේෂ මෙවුම් වාද පිළිගන්නේ නැහැ. ස්වයං සිද්ධ ජනනවාද පිළිගන්නේ නැහැ. පිළිගන්නේ එකම තාදය තමයි ජෛව රසායනික පරිණාම වාදය. හරි. ඔන්න යන් 9 වෙනි ප්‍රශ්නේ ඉවරයි. 10 වෙනි ප්‍රශ්නේ ඉවරයි. 11 වෙනි ප්‍රශ්නෙට යන්න. හරි. 11 වෙනි ප්‍රශ්නේ පහත සඳහන් ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඔන්න සත්‍ය ප්‍රකාශය යහන්නේ. පුප්පුෂීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. පුප්පුෂීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. ඔබ මතක නැත්නම් ඉතින් හෘදයක් ඇදලා බැලි හැකි ටක් ගාලා. මෙන්න මෙහෙමනේ හෘදේ මං ඇන්දේ ඒ දවස්වල. මෙන්න මෙහෙම අපි හෘදේ ටක් ගාලා අදිනවා කොටේර 4යි. මේක වම් කර්ණිකාව. මේක දකුණු නෙමෙයි. මේක වම් කෝෂිකාව. මේක වම් කර්ණිකාව. මේකට තමයි අර පුප්පුෂීය ශිරා කියන ඒවා එන්නේ. හරිද? මෙතෙන්ට එනවා උත්තර මහ ශිරාවයි අදර මහ ශිරාවයි. මේක දකුණු කර්ණිකාව. මේක දකුණු කෝෂිකාව. හරි. බලමු. පුප්පුෂීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. පුප්පුෂීය ශිරා. හරි. පුප්පුෂීය ශිරා වම් කර්ණිකාවට විවෘත වේ. ඒක හරි. එතකොට ඒක හරි නම් පොඩි හරියක් දාගන්නවා. ඔන්න ඒ එක හරි. අසත්‍ය ප්‍රකාශයයි යන්නේ. කර්ණිකා හා කෝෂිකා අතර අඩසඳ කපාට පිහිටයි. මේ අතර අඩසඳ කපාට පිහිටනවද නැහැ. මේ පැත්ත දකුණු පැත්තේ තියෙන්නේ අකුරු 3යිනේ ත්‍රිතුණ්ඩ කපාටය. මේ වම් පැත්ත අකුරු 2යිනේ වම් කියන්නේ. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. වැරදි. එතකොට ඒකත් වැරදි. AB රුධිර ගණය සහිත පුද්ගලයන් සර්ව ප්‍රතිග්‍රාහකයෝ වෙලු. හරි ඒක නම් හරි. AB රුධිර ගණය සහිත කට්ටියට ඕන කෙනෙක්ගෙන් ලේ ගන්න පුළුවන් නිසා එයාලව අපි හඳුන්වනවා මොන ගායකයෝ කියලාද? සර්ව ප්‍රතිග්‍රාහකයෝ කියලා. වෙන වැඩ කරන්නේ නැතුව බලාගෙන ඉන්න ඕනේ. සර්ව ප්‍රතිග්‍රාහකයෝ කියලා හඳුන්වනවා. හරි. ධමනි බිත්තිය ප්‍රත්‍යස්ත බවකින් යුක්තයිලු. ධමනි බිත්ති ප්‍රත්‍යස්ත බවකින් නම් යුක්ත තමයි. ඉතින් ඔය කියන තරම් පුද්ගලයා සර්ව ප්‍රතිග්‍රාහකයා වේ. මේ හතුන්වෙනි එක ධමනි බිත්ති ප්‍රත්‍යස්ත බවකින් යුක්ත වේ. ධමනි බිත්ති ප්‍රත්‍යස්ත බවකින් යුක්තයි තමයි. කියලා වැරද්දක් නැහැ. හැබැයි ශක්තිමත් සහ ප්‍රත්‍යස්ත බවකින් යුක්තයි. ඉතින් ඒ නිසා 3ක් හරි 4ක් හරි පිළිතුරු. ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීම සඳහා කෘෂි කර්මාන්තයේදී යොදා ගන්න ද්‍රව්‍ය කුමක්ද? පුතේ ගස්වල ගෙඩි මේ වැටෙන එක වළක්වන්න පාවිච්චි කරන එක්කෙනා තමයි අපෙන් අහන්නේ අකාලයේ ගස් වලින් ගෙඩි වැටෙන්නේ නැති වෙන්න. ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්, ඉන්ඩෝල් බියුටික් ඇසිඩ්, නැප්තලීන් ඇසිටික් ඇසිඩ්,
සයිටෝල්. ඉතින් මේ පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනා තමයි කවුද? සාමාන්‍යයෙන් මේ වගේ වැඩකදී පාවිච්චි කරන්න පුළුවන් අය ඉන්නවනේ. මට මේක නම් චුට්ටක් ඔයාලා බලන්න. මට මතක හැටියට මේ සයිටෝල් තමයි පාවිච්චි කරන්නේ. මේ මොකද්ද මේකේට හේතුව? වයසට යන එක පාලනය කරලා තමයි මේ වැඩේ කරන්නේ. මට මතක හැටියට මේකට සයිටෝල් වෙන්න ඕනි. වෙනසක් තිබ්බොත් මම කියන්නම් ඈ. හරි. ඊළඟට මේ ධන රසායනාවර්තී චලනයකට උදාහරණයක් වන්නේ ධන රසායනාවර්තී චලනයක් කියලා කියන්නේ උත්තේජයේ දිශාවටම සිද්ධ වෙන චලිතයක්. තේරුණානේ? උත්තේජයේ දිශාවටමයි මේ චලිතය වෙන්න ඕනි. ශාක මුල් පොහොර ඇති ස්ථානයක් කරා වර්ධනය වීම. ධන රසායනාවර්තී. හරි වගේ නේද? බලමු වෙන එකක් නැති වුණොත් ගන්න වෙනවා. ශාක මුල් පොළව දෙසට ගමන් කිරීම. බෑනේ ඒක ගුරුත්වාවර්තී. නිදිකුම්බා පත්‍ර ස්පර්ශ කළ විට බෑ. නිදිකුම්බා පත්‍ර බෑ. වැල් දොඩම් පහුරු නිදිකුම්බා පත්‍ර ස්පර්ශ කළ විට ස්පර්ශ සන්නමන. වැල් දොඩම් පහුරු වටා ඇතීම ස්පර්ශ සන්නමන චලන නැත්තම් ස්පර්ශාවර්තී චලන කියලා ගන්න පුළුවන්. ඉතින් අපිට ගන්න තියෙන උත්තරේ තමයි 13 කියලා හඳුන්වන්නේ. පෘථුවියේ මුල්ම ජීවියා වන්නේ. පෘථුවියේ හිටිය මුල්ම ජීවියා වන්නේ පුතේ ඒකසෛලික ස්වායු බැක්ටීරියාවක්. ඒකසෛලික නිර්වායු බැක්ටීරියාවක්. ඒක බොරු. අන්න ඒක තමයි උත්තරේ. ඒකසෛලික නිර්වායු. පෘථුවියේ මුල්ම ජීවියා එක සෛලයකින් හැදිලා තියෙනවා. ඒ වගේම යා මොනටීරියාවක් වෙනවද? බැක්ටීරියාවක් වෙනවා. ඔක්සිජන් වලින් ඔක්සිජන් ගත්තේ නැහැ. ඔක්සිජන් ගත්තේ නැති සසනයට කිව්වා මොන සසනයද? නිර්වායු සසනය. හරි. ධන රසායනාවර්තී චරිතේ 15. අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනයේදී ඇනෝ ඉලෙක්ට්‍රෝඩ අසලින් පිට වූ වායු හා පුලිඟු කීරක් ඇතුළු කර දීප්තිමත්ව දැල්ලුනි. ඇනෝඩයස් එහෙම නෑ ඇනෝඩ් එක ඇතුළු නෑ නේ මේ ධන ඉලෙක්ට්‍රෝඩ ඍණ ඉලෙක්ට්‍රෝඩ අසලින් පිට වෙච්ච මේ මොකක් හරි වායුවක අල්පාම්ලිත ජලයේ දෙකම වායුනේ. එක්කෙනෙක්ට පුලිඟු කූරක් අල්ලපු ගමන් මොකක් වෙනවද? පුලිඟු කීරක් ඇතුළු දීප්තිමත්ව දැල්ලුනි. පොප් හඬක් ආව නම් හයිඩ්‍රජන් දීප්තිමත්ව දැල්ුණා නම් ඒ ඔක්සිජන් පිළිතුරු අංක 1. ඔක්සිජන් පිට වෙන්නේ පුතේ මොන අග්‍රය අසලින්ද? ධන අග්‍රයද ඍණ අග්‍රයද? කියන්න බලන්න. ඔන්න ඔයගේ අවස්ථාව. මොන අග්‍රයද පුතාලා? ඔක්සිජන් පිට වෙන්නේ ඍණ අග්‍රය අසලින්ද? නෑ. ඔක්සිජන් පිට වෙන්නේ ධන අග්‍රය අසලින්. හයිඩ්‍රජන් පිට වෙන්නේ ඍණ අග්‍රය අසලින්. ඉතින් එකිනෙකට වෙනස් ABC ද්‍රව තුනක් ඔන්න තියෙනවා. මම මේ જાතියේ ගානක් හැදෙව්වා. ඔයාලට මතක නම් කිලෝග්‍රෑම් 2 ස්කන්ධ තියෙනවා. ඔන්න ස්කන්ධ 3ක් තියෙනවා. මෙයාලගේ ආරෝහණය වෙන පිළිවෙලට. මට මේ ආරෝහණ අවරෝහණ ප්‍රශ්නේ පොඩ්ඩක් පැටලෙන නිසා ඔන්න මම ඔබ හරියට හදලා පෙන්නන්නම්. පුතේ මේකේ ස්කන්ධය හැමෝගෙම එකයි. ඝනත්වය සමානයි. ඔන්න මෙතන ලියනවා. පේන්නේ නැහැ. ඉතින් නේද? ඝනත්වය සමානයි. මෙතන හරිය බලන්නේ. ඝනත්වය සමානයි. ස්කන්ධයේ බෙදීම පරිමාව තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ ඝනත්වය දැන් කිලෝග්‍රෑම් 2යි තියෙන්නේ. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. පරිමාව වෙනස් වෙලා තියෙනවා. පරිමාව එකක 1යි, ඊළඟ එකේ 0.5යි, ඊළඟ එකේ 1.5යි. පුතේ මේකේ වැඩිම පරිමාව තියෙන එක්කෙනාගේ තමයි අඩුම ඝනත්වය තියෙන්නේ. ඇයි මෙතන ඉලක්කම ලොකු වෙනවනේ. මෙතන ඉලක්ක කිලෝ 2ම තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉලක්කම ලොකු වෙන්න මේ V අකුර ලොකු වෙන්න මෙතන ඉලක්කම ලැබෙන උත්තරේ මොනවාද? චූටි වෙනවා. ඒ නිසා මේකේ වැඩිම ඝනත්වයේ තියෙන්නේ කාටද? අඩුම පරිමාව තියෙන කෙනා. ඒ කියන්නේ වැඩිම ඝනත්වයේ තියෙන්නේ B ට. ඊට පස්සේ A ට. ඊට පස්සේ C ට. ඉතින් ඔහොම තියනවා නම් කට ලොකුවට මැදලා තියෙන්නේ B ට. එහෙම උත්තර තියෙනවා 2ක්. 2යි 4යි. ඊට පස්සේ තියෙන්නේ A ට. එහෙම උත්තර තියෙන්නේ 2 විතරයි. පිළිතුරු අංක 2. හරිද? පිළිතුරු අංක 2. ද්‍රව්‍යයක ඝනත්වය පිළිබඳ පහත ප්‍රකාශ. ද්‍රව්‍යයක ඝනත්වය ද්‍රව වර්ගය මත රඳා පවතී. ද්‍රව වර්ගය මත රඳා පවතිනවා. හරි. ද්‍රවයක ඝනත්වය ද්‍රව ස්කන්ධය මත රඳා පවතී. ස්කන්ධය මත රඳා පවතින්නේ බොරුවක්. ඒ පමණක් සත්‍ය වේ. උත්තරය අංක 1. ශ්‍රී ලංකාවට ආවේනික සත්වයෙකු නොවන්නේ අපට සිරි. වලිකුකුලා කැහිබෙල්ලා අලියා පලා කොළගා. ලංකාවට ආවේනික නොවෙන්නේ පුතේ අලියා. අලි ඉන්නවා ලෝකෙ හැමතැනම. ආවේනික නැහැ. හැබැයි එලිෆන්ට් මැක්සිමස් මං හිතන්නේ ශ්‍රී ලංකාවට වෙනම උපවිශේෂයක් ඉන්නවා. හරිද? අනික ඔක්කොම මේ ලංකාවට ආවේනිකයි. මේ පලා කොළග හැම ලංකාවටම ආවේනික ඩයල්ලා. හරිද?
ශ්‍රී ජෛව විවිධත්වය සඳහා අවම බලපෑමක් ඇති කරන ක්‍රියාවලිය කුමක්ද? ආක්‍රමණික විශේෂ ආපෝ මේකට ලොකු බලපෑමක් තියෙනවා. මේ දවස්වල දැදුරු ආශ්‍රිත ප්‍රදේශවල ටැංකි සුද්දෝ සහ ඔය ස්නේක් හෙඩ් කියන මාළු ලොකු ප්‍රශ්නයක්. පරිසර සම්පත්වල අධිභාවිතය මේ පරිසර සම්පත් අධික භාවිතා කරාම ඉතා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒක වැරදි. අකාබනික ගොවිතැන් කිරීම. අකාබනික ගොවිතැන් කිරීම හේතුවක් වෙනවා. පොසිල ඉන්ධන දහනය අධික වීම. මේ සියල්ලම දායක වෙනවා. හැබැයි අවම හානියක් වෙන්නේ අකාබනික ගොවිතැන. කරන්න දෙයක් නැහැ. අකාබනික ගොවිතැනෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ. වෙනවා හානියක්. නමුත් ලොකු හානියක් වෙන්නේ නැහැ. පිළිතුරු අංක 3. ආහාර සුරක්ෂිතතාව හා ආහාර නාස්තිය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් නොවන්නේ විද්‍යානුකූල වස්වනු නෙලීම. ඒක හරි. එතකොට නොවන එකක් නෙමෙයි. බෝගස් යන ක්‍රමානුකූල වසරා තැබීම. හරි. ගොඩාක් වෙලාවට අහක යන්නේ අසුරා තැබීමේදී තමයි. අතිරික්ත අස්වැන්න පරිරක්ෂණය කිරීම. තක්කාලි නම් තක්කාලි සෝස් හදනවා. ඒක හරිද වැරදිද? ඒක හරි. පිළිතුරක්. ආහාර පරිභෝජනය සීමා කිරීම. කණ එක අඩු කරලා හරියන්නේ නැහැ. ඉතින් උත්තරය අංක 4. 20න් කීයක් තියෙනවද කියලා කමෙන්ට් කරන්න මම බලන්න. හරි. ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. 20න් කීයක් තියෙනවද කියලා ගණන් කරගන්නකො හිමීට. හරිද? ඔන්න තියාගන්නකො ගණන් කරලා බලලා. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න. ජීව වායු ජනකයක් සම්බන්ධයෙන් තමයි මේ පාර ඔයාලගේ ප්‍රශ්නේ ගොඩ නැගිලා තියෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය මේ මොන මොකටද? නාගරික සංවර්ධන අධිකාරිය නඩත්තු අංශය අලක් කරන කතාවක් තියෙනවා. හරිද? ඉතින් මේ ජීව වායු ජනකයේ X ලෙස නම් කර ඇති ස්ථානයේ නැතුල් කර හැකි ද්‍රව්‍ය. මේකට දාන්න පුළුවන් දේවල් තමයි ගොම. එක ගොම. ඊළඟට දාන්න පුළුවන් නිවසෙන් ඉවතලන ආහාර ද්‍රව්‍ය. ගොම දාන්න පුළුවන් නිවසෙන් ඉවතලන ආහාර ද්‍රව්‍ය දාන්න පුළුවන්. ඊළඟට දි รา පත් වන කාබනික ද්‍රව්‍ය. ඕනම දෙයක් දාන්න පුළුවන් දි รา පත් වන කාබනික ද්‍රව්‍ය. ඊට පස්සේ මේ Y ස්ථානයෙන් පිටවන වායුව අඩංගු ප්‍රධාන සංඝටකය කුමක්ද? Y ස්ථානයෙන් පිටවෙන කෙනාගේ තියෙන ප්‍රධානම සංඝටකය තමයි මොන තේන්ද? මීතේන්. මීතේන් වල සංකේතයක් මම ලියන්න බෝඩ් එකේ සුත්තක් මම කරනවා ඉන්න. මීතේන් සංඝටකය තමයි මීතේන්. අන්න මේ CH4 තමයි වැඩිපුරම තියෙන්නේ. අනිත්වත් තියෙනවා. මීතේන් තමයි වැඩිපුරම තියෙන්නේ. ඉතින් මෙයාව ගිනි ගන්නවා. ජීව වායු කාණ්ඩ දායක වන ශුද්‍රජීවී කාණ්ඩය නම් කරන්නේ. මේකට වැදගත් වෙන්නේ මීතනෝකෝකස් කියන බැක්ටීරියා වර්ගය. මේක බැක්ටීරියා කියලා තිබ්බනම් හරි මීතනෝකෝකස් නැතුව. උද්‍යානයේ සේවකයින් විනාඩියක් විනාඩියක් වන්නේ. උද්‍යානයේ සේවකයින් සමහර ශාක කප්පාදු කරනු ලැබේ. මෙහිදී කපා ඉවත් කරන්නේ ශාකයේ කුමන කොටස්ද? දැන් උද්‍යානවල සේවකයෝ කපා ඉවත් කරන්නේ කුමන කොටස්ද? ඉතින් මේ කපා ඉවත් කරන්නේ වෙන කොටස් නෙවෙයි මොන කොටස්ද? උද්‍යානවල අර රවුමට තියෙන මේවා මෙහිම ඕන දැන් රවුමට ලස්සන හදලා තියෙනවා මේ ගලෝග ගෝලය. මේ ලෝග ගෝලය නැති මොකද මෙන්න මෙහෙම මොකද්ද මේ අර ගෝලේ වගේ ලස්සනට හදපු ගහක. මෙහෙම අන් දෙකක් වගේ දෙයක් පැත්තෙන් ආවම කැතයිනේ. ඒ වගේ මේ කපලා අයින් කරන්නේ මොන කොටස් දානවනේ? කපලා ඉවත් කරන්නේ මොන කොටස්ද? වර්ධනය වෙන කොටස් නැත්නම් වර්ධක කොටස් කියලා මේවට හඳුන්වනවා. ඉතින් මේවා වර්ධක කොටස්. මෙහිදී කපා ඉවත් කරන නිපදවන ශාක වර්ධක ද්‍රව්‍ය කුමක්ද? ගොඩාක් වෙලාවට මේ වැනි නිපදවන ශාක වර්ධක ද්‍රව්‍ය තමයි පුතේ මොනවද? ඔක්සීන කියලා තමයි අපි මේවා හඳුන්වන්නේ. ඔක්සීන. එම වර්ධක ද්‍රව්‍ය මගින් ඉටු කරන කාර්යය ඔක්සීන මගින් ඉටු කරන ප්‍රධානම කාර්යය තමයි ශාක අග්‍රය මොනවා කරන එකද? ශාක අග්‍රේ දිග වැඩි කිරීම. හරි. ශාක අග්‍රේ දිග වැඩි කිරීම. ශාක අග්‍රේ දිග වැඩි කිරීම. ළමයි මට පොඩ්ඩක් කලින් අර මේ ඉරි ගහන ප්‍රශ්නෙක 12 වෙනි ප්‍රශ්නේ ගස්වල ගෙඩි අකාලයේ වැටීම කියන එකට උත්තරය තමයි
සයිටෝල් නෙමෙයි මම සයිටෝල් කියලා කිව්වේ එක වෙනස් කරගන්න එක සයිටෝල් නෙමෙයි මේ මොනවද ඒක මේ සයිටෝල් නෙමෙයි අකාලේ නැප්තලින් ඇසිටික් ඇසිඩ් උත්තරය අංක 3 12ට 3 12ට 3 එක හරි ගස්ස ගන්න නැප්තලින් ඇසිටික් ඇසිඩ් හරිද ඊළඟට මෙහිදී හරි දැන් 12ට 3 ඔන්න හරි ගැස්සුවා ඒක මෙම වර්ධක ද්‍රව්‍ය මගින් ඉටු කරන කෘත්‍යයක් ලියන්න ශාක අග්‍රය දිගින් වැඩි කිරීම තමයි හොඳ මේක ශාක කප්පාදු කිරීමෙන් පසු ශාකවල සිදුවන වෙනස කුමක්ද අග්‍රය කපලා අයින් කරනවනේ එතකොට මොකද වෙන්නේ ශාක වර්ධනය නැත්නම් අග්‍රේ වර්ධනය අඩු වෙනවා උස යෑම අඩු වෙනවා එච්චරයි ලියන්න තියෙන්නේ උස යෑම අඩු වේ ශාකයේ දිග අඩු වේ හරි දෙවෙනි එක උද්‍යානයේදී අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගැනීම සඳහා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක් අතු කැබලි වල පුතේ ඉක්මනින් මුල් අද්දව ගන්න හොඳම දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් IAA ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් IAA අනික කෙනා IBA ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් මේ දෙන්න තමයි මේ වැඩේට සුපිරිම වර්වල් දෙක ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් සහ ඉන්ඩෝල් බියුටික් ඇසිඩ් මේ දෙන්නා දැන් බලන්න ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් සහ IAA සහ IBA මේ දෙන්න තමයි මේ වැඩේට හොඳම දෙන්න ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ දෙයක් මෙම ශාක චලන right C කොටස අලංකාරයේ මෙන්ම කෘෂිකාර්මික වටිනාකමක් ගෙන දෙන ශාක බොහොමයක් මෙහි දක්නට ලැබේ. මෙහි කියන්නේ අර උද්‍යානයේ වෙන්න ඇතිනේ. කාස්ටීය හා අකාස්ටීය කඳන් සහිත මේ සතිය උගන්වන පාඩම. කාස්ටීය සහ අකාස්ටීය ශාක කඳන් උදාහරණ දෙකක් පිළිවෙලින් ලියන්න. කාස්ටීය කියලා දාලා ලියන්න පුළුවන් නැත්නම් නිකම්ම ලියන්න පුළුවන්. උදාහරණ දෙකක්නේ. එකකට එක ගානේ නේද? උදාහරණය දෙකක් පිළිවෙලින් ලියන්න. උදාහරණ දෙකක් පිළිවෙලින් ලියන්න. එක ගානේ තිබ්බනම් ඇති. කාස්ටීය නම් කොස් දෙල් පොල් අඹ රඹුටන් ජම්බු පීර ඕන එකක් ලියන්න පුළුවන්. අකාස්ටීය තමයි වැඩි. ලියන්න වෙන්නේ මෙන්න මේවා. කූඩලු මිරිස් පැල වගේ ඒවා. මිරිස් පැල වගේ ඒවා. කූඩලු මිරිස් පැල වගේ ඒවා. හරි. වෙන උත්තරයක් තිබ්බොත් කමෙන්ට් කරන්න පුළුවන් නැත්නම් මට දාන්න පුළුවන්. මම බලලා හරියටම කියන්නම් group එකට හරි කමන්නේ දාන්න. YouTube එකේ කමෙන්ට් කරක් අවුලක් නැහැ. මේ ශාක ඊළඟ කාස්ටීය ශාක කඳක් සන්ධාරණය හේතු වන පටකවල බහුලව ඇති රසායනික සංයෝග දෙකක්. කාස්ටීය කඳක සන්ධාරණය හේතු වන පටකවල බහුලව ඇති සංයෝග දෙකක්. අන්න සිලබස් එකේ නැති කාරණයක්. කාස්ටීය ශාක කඳක් සන්ධාරණය හේතු වන පටකවල ඇති රසායනික සංයෝග දෙකක්. පුතේ මේක අපිට උගන්වන්න නෑ. නමුත් ඉතින් තියෙන නිසා මම කියලා දෙන්නම්. මෙතන ලියුවොත් වෙන්නේ. ඉතින් සෙලියුලෝස් තමයි එක්කෙනෙක්. සෙලියුලෝස් ඔය ශාක සායන බිත්ති වල තියෙනවා සෙලියුලෝස්. ඊළඟ එක්කෙනා තමයි ලිග්නින්. අර නම් දෙක. නිකන් කොන්ක්‍රීට් දානකොට තියෙන එක එක සංස්ථා සිමෙන්ති ඊට පස්සේ ටෝකියෝ සුපර් ඊට පස්සේ තව තියෙනවනේ ඒ වගේ මේ අර මේ අරටුව හයිය කරන්න වැදගත් වෙන සංඝටක දෙකක්. එකක් සෙලියුලෝස් අනික එක්කෙනා ලිග්නින්. සෙලියුලෝස් හැම සෛල බිත්තියකම තියෙනවා. ලිග්නින් තියෙන්නේ ගොඩක් හයියේ බෑ. ලිග්නින් තියෙන පොල් කටු වල වගේ. පොල් කටු හයිය කොහොමද කියලා දන්නවනේ වා. ඒතර පොල් කටු වගේ ඒවා තියෙන්නේ මෙන්න මේ කියන ලිග්නින්. හරි. අංක C ප්‍රශ්නාංක 1 C කොටසේ තුන්වෙනි ප්‍රශ්නේ A. C ප්‍රශ්නාංක 1 C කොටස ප්‍රශ්නාංක 3 රෝමිලක්කන් 3 A කොටස එකේ. ආලෝකයේ දෙසට ශාක කඳේ අග්‍රයේ නැවී වර්ධනය වීම කුමන ආකාරයේ චලිතයක්ද? ප්‍රභාවර්ති චලනයක් නැත්නම් හොඳම උත්තරය ධන ප්‍රභාවර්ති චලනයක්. වෙන උත්තරයකට වඩා ධන ප්‍රභාවර්ති චලනයක්. මේක තමයි මේකේ හොඳම උත්තරේ. ආලෝකයේ දෙසට ශාක කඳේ අග්‍රයේ නැවී වර්ධනය වීම ධන ප්‍රභාවර්ති චලනයක්. ඉහත පිළිතුරේ සඳහන් ශාක චලන ආකාරය හැර ශාක චලනයක් නම් කර උදාහරණයක් ලියන්න. එකක් කම්පා සන්නවන නිදි කුම්භා පත්‍ර හැකිලීම ආවර්තී කියලා නෑනේ. ඊළඟට ශාක මුල් ජලය දෙසට ගමන් කිරීම ධන ජලාවර්තී චලන. ඊළඟට
තව එකක් ඍණ ගුරුත්වාවර්තී චලන ගස්වල මොනවද? කඳ පොළවෙන් ඉහළට වැටෙනවා. ඍණ ගුරුත්වාවර්තී චලන ඉරක් ගහලා ලියාගත්ත එක මෙහෙම මොකක්ද? ඍණ ගුරුත්වාවර්තී චලන ශාක කඳ පොළවෙන් ඉහළට වර්ධනය වීම. ඉතින් ධන ගුරුත්වාවර්තී චලනයක් තියෙනවානේ. මොකක්ද? හාමුදුරුවෝ කියන්නේ ධන ගුරුත්වාවර්තී චලන ඔන්න ඉරක් ගැහුවා. ධන ගුරුත්වාවර්තී චලන කියලා ලිව්වා ඉරක් ගැහුවා. ශාක මුල් මොකක් දෙසට ගමන් කිරීමද? පොළව දෙසට ගමන් කිරීම. මේ ගිය සතිය උගන්වපු පාඩම පන්ති ඔක්කොමගෙම. ඉහත හරි ඔක්කොම ලිව්වා. තුනක් ලිව්වා. හතරක් විතර ලියුවා. තව දෙකක් තුනක් විතර තියෙනවා. ඒ ටිකක් හිමීට බලලා ලියා ගන්න ඕන නම් මෙම ශාක චලන ආකාර දෙකෙහි වෙනස්කම ලියන්න. දැන් කලින් අහලා තියෙන්නේ ඉහත පිළිතුරේ සඳහන් ශාක චලන ආකාරය හැර කිව්වහම ඔය ආවර්තී චලන ගැන කියලා තියෙන්නේ. අවුලක් නැහැ ලකුණු ලැබෙනවා. ඉතින් ආවර්තී චලන ආකාරය හැර සන්නමන චලනවලයි ආවර්තී චලනවලයි වෙනස්කම. එකක් ලියන්න පුළුවන් ආවර්තී චලන මෙන්න මෙහෙම ලියන්න තියෙනවනේ. ආවර්තී චලන උත්තේජයේ දිශාව සමග බැඳී ඇත. එක් උත්තේජයේ දිශාවට නැත්නම් විරුද්ධ. මෙහෙම ආය පාරක එක ආවර්තී චලන උත්තේජයේ දිශාව සමග බැඳී ඇත. වාට තියෙන වාසිය තමයි මේකේ මොනවා කරන්න පුළුවන්ද? මේකේ අර මේ නවත්තලා තියලා වාට ලියන්න පුළුවන්. අනිත් පෑ වගේ නෙමෙයි. හරිද? උත්තේජයේ මේකේ ලියන්න ඕනේ මේ ශාක චලනවල පළවෙනි එක උත්තේජයේ දිශාව සමග බැඳී ඇත. ආවර්තී චලන. සන්නමන චලන වලට උත්තේජයේ දිශාව සමග මොනවා වෙලා නැද්ද? බැඳීමක් නැහැ. උත්තේජයේ දිශාව සමග බැඳීමක් නැහැ. වෙන වැඩ කරන්න නැතුව ලියන්න ඕනේ ඈ. උත්තේජයේ දිශාව සමග බැඳීමක් නැත. හරි. ඔන්න ඕක තමයි අපේ පළවෙනි ප්‍රශ්නේ අවසන් වෙන ප්‍රශ්නය. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ පටන් ගමු. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ. හරි. බෝතලයක අඩක් ජලය පුරවා පහත රූපයේ දැක්වෙන ආකාරයට ස්පොන්ජ් කැබැල්ලක් මත තබා පරිමාණයේ දර්ශකය පිහිටීම අනුව පාඨාංක නිරීක්ෂණය කරනු ලැබේ. හරි. ඔන්න ජලය තියෙනවා, ලෑල්ලක් තියෙනවා, ස්පොන්ජ් කැල්ලක් තියෙනවා, පරිමාණයක් තියෙනවා, දර්ශකයක් තියෙනවා. කොහොම ගොඩාක් තියෙනවා. මෙම බෝතලයේ සම්පූර්ණයෙන්ම ජලය පොරවා ස්පොන්ජ් කැබැල්ල මත තැබූ විට පාඨාංකයට කුමක් වෙයිද? මේක මේ අර පීඩනය සම්බන්ධ ප්‍රශ්නයක්. මේ මොකද වෙන්නේ? මෙයා මේ ස්පොන්ජ් එකක තිබ්බ ගමන් මේ ස්පොන්ජ් එකක වතුර බෝතලයක් පුරවලා තියෙනවා. තිබ්බ ගමන් මොකද වෙන්නේ? මෙයා මොකක් වෙනවද? පහළට ගමන් කරනවා. ලියන්න. පුරවා තැබුව විට කුමක් වේද? පාඨාංකය. පාඨාංකය අඩු වෙයි. මේකේ පාඨාංකය තිබ්බට වඩා අඩු වෙනවා. මොකද පාඨාංකය පහළ පාඨාංකයක් ලැබෙන්නේ. ඒකට හේතුව කුමක්ද? හරිද? නැත්නම් මේකට හේතුව තමයි පීඩනය නැත්නම් බර වැඩි වී නැත්නම් බර කියනකොට තමයි පීඩනය වැඩි වී හරිද? පීඩනය වැඩි වී ස්පොන්ජ් කැබැල්ල තුලට බෝතලය ගමන් කරයි. කැඩිලා යන්නේ නමුත් යනවා. ස්පොන්ජ් කැබැල්ල තුලට බෝතලය ගමන් කරයි. පෙන්වන්න ඕනේ නැහැ නේද? ඔය මෙහෙම බුහම ඇතුළට යන්නේ. ඊළඟට මේට හේතුව කුමක්ද? හරිනේ. අංක B එකේ නෙමෙයි රෝමිලක්කන් 2 මෙම ක්‍රියාකාරකමේ පීඩනය කෙරෙහි බලපාන කුමන සාධකයේ නිරූපණය වේද? බර නෙමෙයි බලය. හරිද? බලය කියලා තිබ්බනම් ඇති. නැත්නම් වර්ගඵලය මත ක්‍රියාත්මක වෙන ඊට අභිලම්බව ක්‍රියාත්මක වෙන බලය. ඔහෙම ලිව්වත් අවුලක් නැහැ. අභිලම්බ බලය කියලා තිබ්බනම් හරියටම හරි. අභිලම්බ බලය. ඉහත සාධකයේ හැර පීඩනය කෙරෙහි සාධකයේ වර්ගඵලය. ඉහත සඳහන් තුනෙහි පිළිතුරෙහි සඳහන් සාධකයේ බලපෑම ආදර්ශනය කිරීම සඳහා සිදු කළ ක්‍රියාකාරකමේ සිදු කළ හැකි වෙනස කුමක්ද? මේක මොකක්ද? මේ වර්ගඵලය පෙන්වන්න නම් මීටරයේ පතුල පොඩි හරි පතුල ලොකු හරි මොකක් පාවිච්චි කරන්න පුළුවන්ද? බෝතලයක් භාවිතා කිරීම. නැත්තම් මෙහෙම ලියන්න පුළුවන්. ලියන්නේ භාවිතා කර ඇති
භාවිතා කළ ඇති බෝතලයට වඩා වැඩි වර්ගඵලයක් සහිත බෝතලයක් භාවිත කිරීම. අඩු එකක් වුණත් අවුලක් නැහැ. වැඩි වර්ගඵලයක් සහිත බෝතලයක් භාවිත කිරීම. නැත්නම් ඉතින් ලියන්න පුළුවන් බෝතලේ මූඩියේ පැත්ත යටට හිටින්න තියෙනවා. එහෙමත් හරි. හොඳම උත්තරේ ඕක නෙමෙයි. ඒක නෙවෙයි. මේ පොඩි වර්ගඵලයක් සහිත බෝතලයක් භාවිත කිරීම. හරි. සිදු කළ හැකි වෙනස කුමක්ද? ඉහත තුනෙහි පිළිතුරෙහි සඳහන් සාධකයේ අවශ්‍යතාවය අනුව වෙනස් කරගන්න අවස්ථාවක් සඳහා උදාහරණ. වර්ගඵලය මේක එක. බර වාහනවල මොනවද? ටයර් ගණන වැඩි කිරීම. බර වාහනවල ටයර් ගණන වැඩි කිරීම. බර වාහනවල ටයර් ගණන වැඩි කිරීම. දෙක තමයි මේ සාධක අවශ්‍යතාවයනේ. වැඩි කරගන්නේම විතර නෙවෙයි පොඩි කරගන්නේකුත් ලියමු. පිහිය මුවහත් තැබීමේදී පිහිය මුවහත් තියෙනකොට මේ වර්ගඵලය චුට්ට අඩුවෙන් තියෙන්නේ. මෙහෙම හීනෙට පහතර තිබ්බ මේ වර්ගඵලය පිහිවල වුණා කරලා හීනි ගන්න එතකොට උත්තර කැපෙනවා. පිහිය මුවහත් තිබීමේදී වර්ගඵලය අඩු කිරීම. ඔක තමයි කරන වැඩේ. හරි. ඔයාලගේ යාළුවන්ට පුතේ මේ ලින්ක් එක ෂෙයා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා බලය යොදනු ලැබේ. බලයක් මගින් කරන්න පුළුවන් කාර්ය පහක් තියෙනවා. පුළුවන් කෙනෙක් නෑනේ බෑනේ. සූම් එකේ වුණා නම් ඔන්න ගන්න තිබ්බා. ඔන්න කාරණා පහක් තියෙනවා. බලයක් මගින් කරන්න පුළුවන් වැඩ පහක් තියෙනවා. මතක් කරන්න බලන්න කියන්න බලන්න. කියන්න බලන්න. ඇහෙන්නේ නැහැ ඉතින්. කවන්නේ කියන්න බලන්න ඕන තියෙනවා. මෙන්න පළවෙනි එක. පළවෙනි එක තමයි නිශ්චලව ඉන්න වස්තුවක් මොනවා කරන්න පුළුවන්ද බලයක් මගින්? චලනය කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කළ හැකිය. දෙක චලනය වන වස්තුවක් මේ චලනය වෙවි දිනවා නිශ්චල කරනවා. මට මේ පෑන නිශ්චලයි ඔන්න චලනය කරන්න පුළුවන්. ඊළඟට මේ චලනය වෙවි තියෙන පෑන මට අතින් අල්ල නවත්තන්නත් පුළුවන්. අන්න නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් මොනවා කරන්න පුළුවන්ද පුතා? නිශ්චල කරන්න පුළුවන්. තේරුණානේ? නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. ඉතින් මතක ඇතුව ඔය ටික හරියට ලියන්න ඕනේ. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. ඊළඟට චලනය වෙන වස්තුවක් එනවා වේගයෙන් මොනවා කරනවද? මට නම් වදයක් නැහැ ඉතින් දන්නවනේ. හරියට වේගයෙන් මොකද ලොරියක් වගේ යනවා. මේ මතින් නවත්තන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් අපි කියනවා මොකක්ද? මේ බලයක් මගින් කරන්න පුළුවන්. ඊළඟට චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. වේගෙන් එන ලොරියක බ්‍රේක් පාගලා නැත්නම් ඇක්සලරේටර් කරලා වේගය වැඩි කරන්න පුළුවන්. ඔන්න ඕවගේ තේනායි මම වේගෙන් කියන චලනය වන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. තව චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන් බලයක් යොදලා. ඊට පස්සේ වස්තුවක හැඩය වෙනස් කරන්නත් පුළුවන් මේ බලයක් යොදලා හැඩය වෙනස් කරලා. අන්න ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙන පහක් කිව්වා දෙකයි අහන්නේ. පොළවේ සිට ඉහළට යන විට වස්තුවක බර ක්‍රමයෙන් අඩුවේ. වස්තුවක බර යනු කුමක්ද? සිලබස් එකේ කොහේවත් අහලා නැති ප්‍රශ්නයක්. අහන්න තියා උගන්වන්නවත් නැති ප්‍රශ්නයක් 10 වසර එකක්. බර කියලා කියන්නේ ලියා ගන්න මෙහෙම පොළව දෙසට ඇද ගන්න බලය. පොළව දෙසට ඇද ගන්නා බලය බර ලෙස හඳුන්වනවා. පොළව දෙසට ඇද ගන්නා බලය බර ලෙස හඳුන්වනවා. ඉතින් ඊළඟ කරන් අපි දන්නවා බරමනින සම්මත ඒකය මොනටද? නිව්ටන්. බරමනින සම්මත ඒකකය නිව්ටන් වෙනවා. ඉතින් හරියට සටහන් ටික දාගන්න මේක තමයි මේකේ මේ කොටස වෙන්නේ. හරි. පොළවේ සිට ඉහළට බර නිව්ටන් කියලා හඳුන්වනවා. පොළවේ සිට ඉහළට යන විට වස්තුවක බර ක්‍රමයෙන් අඩුවීමට හේතුව. පොළවේ සිට ඉහළට යනකොට වස්තුවේ බර අඩු වෙන්න හේතුව මොකක්ද කියලා අහනවා. පොළවේ ඉඳලා ඉහළට යනකොට වස්තුවේ බර අඩු වෙන්න හේතුව තමයි වෙන මොකුත් නෙමෙයි පුතේ. මේ පොළව දෙසට තියෙන ආකර්ෂණ බලය අඩුවීම. ක්‍රමයෙන් අඩුවීමට හේතුව පොළව දෙසට තියෙන ආකර්ෂණ බලය අඩුවීම. ගුරුත්වාකර්ෂණ බලය අඩුවීම. ඔක තමයි කතන්දරේ. රුධිර සංසරණ පද්ධතියේ පාඩම ඉගෙනගත් ශිෂ්‍යයෙක් අදිලත් සටහනක් තියෙනවලු BC කුටියට සටහන් කරන්න. B මෙන්න මේ උඩ මෙතන ඇඳලා මේ මොන කර්ණිකාවද? වම් කෝෂිකාව. වම් කෝෂිකාව. C
දකුණු කෝෂිකාව. B වම් කර්ණිකාව. B වම් කර්ණිකාව. ඊට පස්සේ ඔය C කියන්නේ දකුණු කෝෂිකාව. හරි. BC සම්බන්ධ S x y නාල පිළිවෙලින් ආයු අහන්නේ x y ද x සංස්ථානික මහාත්මේ පුපුෂිය මහා දමනිය x පුපුෂිය මහා දමනිය x පුපුෂිය මහා දමනිය y පුපුෂිය ශිරා පෙනහැල්ලේ පටකවල සෛල අතරින් ගමන රුධිර නාල පෙනහැල්ලේ පටකවල සෛල අතරින් ගමන් කරන රුධිර නාල වර්ගය කේශනාලිකා හරිනේ කේශනාලිකා වෙන වැඩ නොකර බලා ගන්න ඕනේ ඈ වෙන වැඩ කරන්නේ නැහැ කේශනාලිකා හරිද වෙන වැඩ කරන්නේ නැතුව තමන්ගේ වැඩේ හරියට කරගන්න ඕනේ පුතේ විභාගයේ දැන් හිටනේ ඒ නිසා හොඳට බලා ගන්න තව පාඩම් කීපයක් ඉතින් B හා D කුටීර දෙක අතර පිහිටි කපාටය නම් කරන්න මේ B සහ D අතර පිහිටන කපාටය අපෙන් අහනවා B සහ D අතර පිහිටන්නේ වම් පැත්තේනේ වම් පැත්තේ පිහිටන කපාටය තමයි මොන කපාටයද මේ කපාටයට කියන්නේ ද්විතුණ්ඩ කපාටය මේක වම් පැත්තේ පිහිටන කපාටය තමයි මොන කපාටයද ද්විතුණ්ඩ කපාටය x සහ y නාලවල රුධිර නාලවල වෙනස්කම් සටහන් කරන ධමනි සහ ශිරාවල x ප්‍රත්‍යස්ත x ඔන්න x කියලා දැම්මා ප්‍රත්‍යස්ත බවක් තියෙනවා ශක්තිමත් ස්වභාවයයි ප්‍රත්‍යස්ත ශක්තිමත් නාලවේ y ධමනි තරම් ශක්තිමත් නොවන නමුත් ශක්තිමත් නොවේ ධමනි තරම් ශක්තිමත් නොවේ හැබැයි මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මොනවද හෘදය දෙසට විවෘත වූ මොනවද තියනවද කපාට පිහිටයි y වල තියෙන විශේෂත්වය තමයි එක ධමනි තරම් ශක්තිමත් නොවන අතර හෘදය දෙසට විවෘත වූ මොනවා පිහිටයිද කපාට පිහිටයි සටහන් දාගන්න හෘදය දෙසට විවෘත වූ කපාට පිහිටයි y කියන්නේ ශිරාවක් දෘෂ්ටි සංවේදනය ප්‍රතිග්‍රහණය කරන අවයවය ඇස වේ අපේ ඕනි අපේ ඇහැ තමයි මේක ගන්නෙ වස්තුවක ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මත නාභිගත කරන්නේ ඇසේ කුමන ව්‍යුහයේද ඇසේ අක්ෂිකාචය වෙන මුකුත් නෙමෙයි අක්ෂිකාචය ඉහත ව්‍යුහයේ සෑදී ඇති ප්‍රෝටීන පරිහානියට ලක්වීම නිසා ඇතිවන රෝගය ඇසේ සුද ඇතිවීම දැකලා තියෙනව නේද සමහර අය ගැස් මොන පාට වෙලා තියෙනවද කිරී පාට වෙලා තියෙන මේ ඇසේ සුද ඇස් පෙනීම දුර්වල සිසුවෙකු අක්ෂි වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කර පැවසුවේ ඔහුගේ අක්ෂිගෝලයේ කෙටි බවත් අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කිරීමට නොහැකි බවත්ය මෙම ඔන්න වැඩේ ඔන්න ඉන්නවා මිනිස්සෙක් ඔයාගේ ඔන්න ශිෂ්‍යයා අපි මෙතන අදිමුකෝ ඔන්න ශිෂ්‍යයෙක් ඉන්නවා ශිෂ්‍යයාගේ ඇහැ තමයි මේ ඇන්නේ පෙනීම වෛද්‍යවරුන් පස්සේ අක්ෂිගෝලයේ කෙටි බවත් අක්ෂිගෝලය හාර්වෙම කෙටි හරිද අක්ෂිගෝලය හාර්වෙම කෙටි මෙයාට ළඟ ඒවා නම් හොඳට පේනවා දුර ඒවා පේනවා හොරා ඉතින් කෙටිනේ හරිද ඔන්න ඔහොම තියෙනවා දුර වස්තු තමයි පොඩ්ඩක් අමාරු ළඟ වස්තු ටික නම් මේ අපාට හොඳට පේනවා අක්ෂිගෝලය කෙටි බවත් අක්ෂිගෝලය මේකගේ මේ අක්ෂිගෝලය කෙටි මේ ළඟ තියෙන්නේ මේක හරි පොඩි මෙන්න මේ වගේ ළඟ අක්ෂිගෝලයක් තියෙන්නේ මෙයාට මේ දුර වස්තු පේන එකේ තමයි ගැටලුව තියෙන්නේ ළඟ නම් පේනවා මෙයාට පේන්නේ ළඟ වස්තු පේනවා හරිද අවිදුර දෘෂ්ටිකත්වයක් තියෙන්නේ මෙයා පාවිච්චි කරන්න ඕනේ මොන කාචයක්ද දන්නවද අවතල කාචයක් හරිද අවතල කාචයක් තමයි පාවිච්චි කරන්න ඕනේ දැන් ඇස්පෙනීම නෙමෙයි මේම සිසුවා පෙළෙන අක්ෂි දෝෂය මේ අක්ෂි දෝෂය නම තමයි මේ මොකක්ද ඒකට කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වයකින් තමයි මේ කොළුව ඉන්නේ අක්ෂි උපස්වල කාචය අවතල කාචයක් මෙයාට පාවිච්චි කරන්න වෙන්නේ අවතල කාචයක් හරි අක්ෂි කාචය සඳහා පාවිච්චි කරන්න වෙන්නේ අවතල කාචයක් හරි දෘෂ්ටික ස්නායු වලට හානි වූ තන්ද බවට පත්වන බව වෛද්‍යවරයා පවසයි පැහැදිලි කරන්න ඔව් මේ තොරතුරු වරන් යන්නේ පුතා මේ මොන මේ කවුද මේ චුට්ටක් ඉන්න
මෙයාගේ මේ පොඩක් ඉන්න. මේ දරුවගේ කියන්නේ ඇස්පෙනීම දුර්වල ශිෂ්‍යයෙකු පවසයි අක්ෂිගෝලය කෙටි බව. අක්ෂිගෝලය කෙටි වුණාම මේ අක්ෂිගෝලය කෙටි වුණාම පුතේ මේක නෙමෙයි හැදෙන්නේ. දූර දෘෂ්ටිකත්වය. මෙයාට දුර හොඳට පේනවා. ළඟ පේන්නේ නැහැ. වැරදුනා. මේක හරි ගස්ස ගන්න. මෙයාට තියෙන්නේ දූර දෘෂ්ටිකත්වය. දූර දෘෂ්ටිකත්වය. හරිද? දූර දෘෂ්ටිකත්වය නිසා මෙයා පාවිච්චි කරන මොන කාචයක්ද? උත්තර කාචයක්. විදුර නෙමෙයි. උත්තර කාචය. ඔන්න ඔක හරි ගස්ස ගන්න ඈ. හරි. ඉතින් ඊළඟට තියෙන්නේ අක්ෂිගෝච මේ මොනවද දෘෂ්ටික ස්නායුවේ කතාව කියන්න එපේ. ඉතින් මේ දෘෂ්ටික ස්නායුවේ කතාව තමයි මේ දෘෂ්ටික ස්නායුවට හානි වුණාම ඇසේ ඉඳලා මොළයට තොරතුරු ගෙනියන එක නවතිනවා. ඇසේ ඉඳලා මොළයට තොරතුරු ගෙනියන එක නවතුනහම මෙයාට ඇස් පේන එක නවතිනවා. ඇසේ ඉඳලා තොරතුරු ගෙනියන්නේ තමයි අඩපණ වෙන්නේ. ඝනත්වයේ වෙනස් ද්‍රව කීපයක් තියෙනවා ලොන්නහම මෙම ඇටෝමට අදාළව යොදාගත් ද්‍රවවල ඝනත්ව වෙනසට අමතරව රූපේ දැක්වෙන පිහිටු හේතු වන ලක්ෂණයක් ලියන්න. මෙම ද්‍රවවල ඝනත්ව වෙනසට අමතරව රූපේ ආකාරයට ද්‍රව පිහිටීමට හේතු වන වෙනත් ලක්ෂණයක් ලියන්න. ඝනත්වය ඇරෙන්න වෙන හේතුවක් නෑ නේ ළමයි මේකට. ද්‍රව ඝනත්වය වෙනසට අමතරව මහෝගනී තඹකාසි වගේ ඕන ලියන්න පුළුවන්. මෙම ඇටෝමට අදාළව යොදාගත් ද්‍රවවල ඝනත්ව වෙනසට අමතරව රූපයේ ආකාරයේ ද්‍රව පිහිටීමට හේතු වන වෙනත් ලක්ෂණයක් ලියන්න. මෙම ඇටෝමට අදාළව මේකට නම් අදහසක් කියන්න අමාරුයි. මෙහෙම ඉතින් එකක් හදලා ලියන්න පුළුවන්. ද්‍රවවල ඝනත්වයට අමතරවනේ. මෙහෙම ලියන්න පුළුවන්. තඹකාසියේ ඝනත්වය ගැනයි මහෝගනී වල ඝනත්වය ගැනයි ලියන්න පුළුවන්. තඹ වල ඝනත්වය මහෝගනී වල ඝනත්වයට වඩා වැඩිය. එහෙම එකක් ලියන්න පුළුවන්. තඹ වල ඝනත්වය මහෝගනී වල ඝනත්වයට වඩා වැඩිය. ඇටෝම බලලා ලියන්න වෙන්නේ ඔය වගේ එකක්. මහෝගනී ලී කැබැල්ල පොල් තෙල් මත පා නොවි ජලය මත පාවීමට හේතුව. මහෝගනී වල ඝනත්වය පොල් තෙල් වල ඝනත්වයට වඩා පොල් තෙල් මේක ඇත්තෙත් නෑ හැබැයි. තමයි මේකේ පොල් තෙල් තියනවද නෑ නේද? කමන්නේ. මහෝගනී වල ඝනත්වය පොල් තෙල් වල ඝනත්වයට වඩා මහෝගනී වල ඝනත්වය පොල් තෙල් වල ඝනත්වයට වඩා වැඩිවීම. නමුත් ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා ජලය මත මහෝගනී පාවේ. ආයි පාරක් පොල් තෙල් වල ඝනත්වයට වඩා ජලයේ ඝනත්වය මේ පොල් තෙල් වල ඝනත්වයට වඩා මහෝගනී වල ඝනත්වය වැඩි නිසා මහෝගනී පොල් තෙල් මත පා නොවේ. නමුත් කවුරු මතද? නමුත් ජලය මත මහෝගනී පාවේ. මේකට හේතුව තමයි මහෝගනී වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වීම. හරි. දෙවිදියකට කිව්ව දෙපාරට මහෝගනී ලී කැබැල්ල පොල් තෙල් මත පා නොවි ජලය මත පාවේ. ඝනත්වය 900ක් වන පොල් තෙල් පරිමාවක ස්කන්ධය සොයන. මේ જાතිය ගණන් නම් මම ඔයාලට ඕන තරම් හදලා තියෙනවා. ඔන්න රෝ සමානයි m බෙදීම v. මේවා බලන්න වැඩක් නැහැ. ඝනත්වය මෙයාගේ කීයද? ඔන්න තියෙනවා 900යි. මෙයාගේ පරිමාව 1.5 ඝන මීටර ඈ. ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. අයියෝ මොකක්ද තියෙන්නේ? කෙලින්ම හරස් ගුණිතය දැම්මා. m සමානයි 900 වාරයක් 1.5. 900 වැඩි කිරීම 1.5. ඔන්න බිංදු දෙකට බිංදු දෙක දැම්මා. 9 5 45.
බිංදු දෙක කොහොමම ආවා 9යි. හරිද? 9යි 4යි 13යි 135යි දශම ස්ථානය පිටිපස්සෙන් තිබ්බහම 1350යි මොන ග්‍රෑම්ද? කිලෝග්‍රෑම්. පිළිතුර ඔන්න ගත්තද බලන්න. මේක දිලා තියෙන ලකුණයි මේක දිලා තියෙන ලකුණයි ලකුණු දෙකක් ලැබෙනවා. යම් ද්‍රව්‍යයක ස්කන්ධය හා පරිමාව මැනගත් පසු ඝනත්වය ගණනය කරගත හැකිය. ඝනත්වයේ අර්ථ දක්වන්න. ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. වරද්ද ගන්න එපා. ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය තමයි අපි මොකක් කියලාද හඳුන්වන්නේ? ඝනත්වය කියලා. හින්දා හරියට ලියා ගන්න ඕනේ. මොකක් කියලාද? ඒකක පරිමාවක ස්කන්ධය. වරද්දන්නේ නැහැ. ඒකක පරිමාවක ස්කන්ධය. හරි? තේරුණාද මුදේ? හරියට ලියා ගන්න ඕනේ. ඒකක පරිමාවක ස්කන්ධය. පහත ද්‍රව්‍ය සපයාගෙන සාදාගත හැකි සරල ද්‍රවමානයක රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න. බීම බටයක් ඉටිපන්දම් කුඩා යකඩ බෝල. පහත සඳහන් ද්‍රව්‍ය සපයාගෙන හැකි සරල මානයක් බීම බටයක් ඉටිපන්දමක් කුඩා යකඩ බෝල. එහෙනම් ඉතින් හදන්න වෙන්නේ මෙහෙම. ලොකු දෙල්ලන් දාන්න බෑ. බීම බටේ යටට දාන්න වෙන්නේ මොනවද? ඉටිපන්දම. ඉටිපන්දම් කෑලි ඉටි. ඉටි බීම බටේ ඇතුළට මොනවද දාන්න වෙන්නේ? ඉටි දාලා යටින් ආයේ මේ යකඩ බෝල. ඉටි යකඩ බෝල. ඊට පස්සේ ඕනනම් මෙහෙම දාන්නත් පුළුවන්. මේකට යකඩ බෝල දාලා වටේට මොනවද දාන්න වෙන්නේ? මෙන්න මෙහෙම. දීප බටේ දිගේ මොනවම මේ ඉටි මේ ඔක්කොම ඉටි යකඩ බෝල ටිකක් ඇතුලෙන් දාලා තියෙනවා. ඉටි. කොහොම තමයි හදන්නේ? මේකේ මොන මානයද? අර පරිමාණය දාගන්න වෙනවා. ඕක තමයි ඉතින් හදන්න වෙන්නේ. සෙල්ලම් එකක්නේ. ලොකුවට ඕනේ නෑ ලකුණු ලැබෙන්නේ. එම සකස් කරගත් ද්‍රව්‍යමානය ජලය හා පොල් තෙල් වල ගිලී පාවෙන ආකාරය අඳ දක්වන්න. ඉතින් කොරේ වැඩ. මේක දැන් ජලයේ සම මොනවද පොල් තෙල් වල. ඔන්න බලන්න සයිඩ් බයි සයිඩ් අඳින්න කියලා කියන්නේ. ජලය සහ පොල් තෙල්. කාගේ ඝනත්වය වැඩි? මේකෙන් ඔයාලගේ වෙන මුකුත් බලන්නේ නැහැ. දෙන්නම එකම ප්‍රමාණයට දාන්න. මේ ජලය මේ පොල් තෙල්. ඔන්න ඔයාලගේ ද්‍රව්‍යමානය. ජලයේ දාන්න එපා මේ අඩිය ගිලෙන්න. ජලයේ මෙතෙන්ට දාන්න. ඔන්න ඔයාලගේ ද්‍රව්‍යමානය. ඔය කියන ද්‍රව්‍ය. මෙන්න පොල් තෙල් වල ඔය ද්‍රව්‍යමානය කොහොමද තියෙන්නේ? අඩිය වදින්න ඕන වෙන්නම දාන්න. ඕක තමයි අහන්නේ. මේක තමයි මේකේ රූප සටහන. ලස්සන දාගන්න. පොඩි සටහනක් තියෙන්නේ. ඔන්න පොඩි වැඩක් තියෙන එකනේ. එදිනදා ජීවිතේ ද්‍රව්‍යමාන භාවිත කර ගන්න අවස්ථාවක් කිරිවල ඝනත්වය මැනීමට ශීලමානය පාවිච්චි කරනවා. තව එකක් තමයි කිරිවල ඝනත්වය මයින්න තමයි. ඊළඟට බැටරි ඇසිඩ් වල ඝනත්වය මයින්නත් පාවිච්චි කරනවා. පළමුව පරමාණු හිස් විශාල අවකාශයක් පළමුව අනාවරණය කරන විද්‍යාඥයාලා කඩ ලැටේ උඩපටේ කිව්වේ කවුද? අර්නස්ට් රදර්ෆර්ඩ් කියන කෙනා. අර්නස්ට් රදර්ෆර්ඩ් කියන කෙනා තමයි හඳුන්වන්නේ. උපපරමාණු අංශු 3. න්‍යෂ්ටියක අඩංගු උපපරමාණුක න්‍යෂ්ටි අඩංගු උපපරමාණුක අංශු නම් කරන්න. ප්‍රධාන උපපරමාණුක අංශු 3යි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන තුන් දෙනා තමයි න්‍යෂ්ටියක ප්‍රධාන වශයෙන් අඩංගු උපපරමාණුක අංශු 3 වෙන්නේ. පහත මූලද්‍රව්‍ය අතරින් මෙන්න මේ පහත මූලද්‍රව්‍ය අතරින් මෙන්න මේ ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ස්කන්ධ ක්‍රමාංක ගැන තමයි අහන්නේ. ඉතින් මේ බලාගෙන සුටන් මේ වගේ ඉතින් මේ අඩංගු උපපරමාණුක අංශු 3ක් තියෙනවා.
ප්‍රෝටෝන හරි ඒ ස්ථාන වලට අදාළ අගයන් ලියන්නයි තියෙන්නේ. ඒ වලට එන්න ඕනි ඉලෙක්ට්‍රෝනක් කීයද? ඉලෙක්ට්‍රෝන එන්න ඕනි ඉලෙක්ට්‍රෝන එන්න ඕනි 9යි. පරමාණුක ක්‍රමාංකය A 9යි. පරමාණු ක්‍රමාංකයක් කීයද? 9ම තමයි. C A 9යි B 9යි. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුව 10යි 9යි 19යි C 19යි. ඔන්න මේකේ A 9යි B 9යි C 10යි 9යි. ඇයි ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානයි පරමාණු ක්‍රමාංකයයි දෙන්නගේ මේකතුව 19යි. E කියන්නේ ඉතින් ආය අහන්න දෙයක් නැහැ අර ගානමයි. ප්‍රෝටෝන ගානමයි ඉලෙක්ට්‍රෝන ගාන 35යි. F කියන්නේ නියුට්‍රෝන ගාන නම් අපි දන්නේ හොයාගන්න වෙනවා. ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරනවා 80 අඩු කිරීම 35. 80න් 35ක් අඩු කරපුවාම කීයද? අඩු කරන්න ඕනේ ඉතින් 5යි. එතකොට මෙතෙන්ට 7යි. 7න් 45යි නේ. F 45යි. F G අයියෝ G නම් ඉතින් හරිම ලේසි. G කියන්නේ පරමාණු ක්‍රමාංකය 35ම තමයි. ඔන්න ඔය විදිහට තමයි මේ ටික වැටෙන්නේ. බ්‍රෝමීන් වල පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයෙන් ලියන්න. අයියෝ හරි දාලා වැඩක්. Br කියලා දැම්මා. යටින් මොන ක්‍රමාංකයද? පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කීයද? 35යි. ස්කන්ධ ක්‍රමාංකය උඩින් 80. ඔන්න ඔය විදිහට තමයි ඒ ගාන ඉවර වෙන්නේ. ඊළඟට මෙම ඇටෝම ධන ඔන්න තියෙනවා රයිට්. ඔන්න තියෙනවා මෙම ඇටෝමේ ධන හා ඍණ ඉලෙක්ට්‍රෝඩ පිළිවෙලින් නම් කරන්න. විභාගෙට අහන්නේ මේක. හරිද? මෙම ඇටෝමේ ධන හා ඍණ ඉලෙක්ට්‍රෝඩ පිළිවෙලින් නම් කරන්න. අනිවාර්යෙන් මේකේ ධන වෙන්න ඕනි කවුද? මේ වගේ එකක පුතා මේක අමතක කරන්න එපා. මේකේ මේ ධන වෙන්න ඕනි කවුද කියලා අමතක කරන්න එපා. ඔයා අනිවාර්යෙන් මේකේ මේක අනිවාර්යෙන් ධන වෙන්න ඕනි මේ කම්බි දඟරයේද යකඩ ඇණයේද මේ තඹ කම්බිය තමයි පුතේ හැම වෙලේම අපි මේකේ ගන්නෙ ඍණාග්‍රයට ගන්නෙ තඹ කම්බිය ධනාග්‍රයට ගන්නෙ යකඩ ඇණය. ඉතින් ඔක වරද්ද ගන්න එපා. වැරදුනොත් එහෙම මේ මානව ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඉතින් මේ හරි. ඊළඟ බලන්න මේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මෙම ඇටෝමට අදාළ පරීක්ෂණයට අදාළ නිරීක්ෂණ දෙකක්. කොපර් මේකේ පළවෙනිම නිරීක්ෂණය තමයි මොකක්ද? කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය නැති වෙනවා. කොපර් සල්ෆේට් වල වර්ණය අඩුවේ, නිල් පැහැය අඩුවේ. කොපර් සල්ෆේට් වල නිල් පැහැය අඩුවේ. මේ කොපර් සල්ෆේට් වල නිල් පැහැය අඩු වෙන එක තමයි වැඩිපුරම සිද්ධ වෙන්නේ. ඊළඟට මේ කොපර් සල්ෆේට් වල නිල් පැහැය අඩුවේ. ඊළඟට මේ යකඩ ඇණය මත මොනවද? යකඩ ඇණය මත තඹ ආලේප වීම සිද්ධ වෙනවා. ලෝහාලේපනයේදී කිරීමේ අවශ්‍යතාවයක් සටහන් කරන්න. ඉතින් මේ ලෝහාලේපනය කිරීමේ අවශ්‍යතාවය තමයි කල් පැවැත්ම තමයි වැදගත්ම දේ. මේකේ කල් පැවැත්ම තමයි ගොඩාක් වෙලාවට බලන්නේ. ඉතින් ලෝහාලේපනයේදී වැදගත්ම දේ තමයි කල් පැවැත්ම. හරි. කල් පැවැත්ම සහ මේ මල බැඳීමෙන් වළක්ව ගන්න මේ වැඩේ කරනවා. හරි. සටහනක් දාගන්නකො. හරි. ඊට පස්සේ මේ ඈත අතීතයේදී විශ්වයේ උපත සිදුවීම සම්බන්ධයෙන් තමයි මේ කාරණේ තියෙන්නේ. මේ විශ්වයේ උපත සම්බන්ධයෙන් තමයි මේකේ තියෙන්නේ. විශ්වයේ උපත පිළිබඳ පළමු විද්‍යාත්මක වාදය කුමක්ද? මේ විශ්වයේ උපත සම්බන්ධයෙන් තියෙන මේ පිළිගන්න වාදය තමයි නෙබියුලා වාදය කියලා හඳුන්වන්නේ.
හැබැයි නෙබියුලාවාදය අපි පිළිගන්නේ නැහැ. අපගේ සෞරග්‍රහ මණ්ඩලය චක්‍රාවාටය කුමක්ද? ඉතින් මේ චක්‍රාවාටයේ විශේෂ නමක් කියනවා මේ ශීරපතේ කියලා. ඉතින් ශීරපතේ තියෙන මේ චක්‍රාවාටයේ ඊළඟ අහන ප්‍රශ්නේ තමයි සෞරග්‍රහ පෘථිවිය ජීවයේ සම්භව්‍ය පිළිබඳව පැහැදිලි කරන වාද අතරින් විද්‍යාත්මක තහවුරු නොවූ வாதයක් ලියන්න. තහවුරු නොවිච්ච වාද තුනක් තියෙනවා. එකක් කොස්මොසොයික් වාදය. ඊළඟට මේ ජෛව රසායනික පරිණාමවාදයේ විතරයි තහවුරු කරලා තියෙන එකක් කොස්මොසොයික් වාදය. අනික් වාදය තමයි ස්වයංසිද්ධ ජනනවාදය. අනික් එක්කෙනා තමයි ස්වයංසිද්ධ ජනනවාදයයි කොස්මොසොයික් වාදයයි තව වාදයක් තියෙනවා මට මතක නැහැ. හරිද? මොකක්ද ඒ වාදය? කොස්මොසොයික් වාදය, ඊට පස්සේ ස්වයංසිද්ධ ජනනවාදය, විශේෂ මැවුම් වාදය. ඒක ඉතින් මතක තියාගන්න නේද? විශේෂ මැවුම් වාදය කියන්නේ දෙවියෙක් සහ බ්‍රහ්මේ ලෝකෙ මැවුව කියන වාදය තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය අර මේ ප්‍රශ්නේදී මට චුට්ටක් වැරදුනාද කියලාත් මතක නැහැ. ඒ නිසා මම ආයෙ පාරක් කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි. ඕකෙදි ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් යකඩ ඇණය දාන්නේ යකඩ ඇණය හරි මේ පාට කරගන්න ඕනේ කියලා දාන්නේ ඍණාග්‍රය පැත්තට. යකඩ ඇණය දාන්නේ ඍණාග්‍රය පැත්තට. අර තඹ තහඩුව දාන්නේ කොපර් මේ තඹ තහඩුව දාන්නේ කොයි පැත්තටද දාන්නවද? ධනාග්‍රය පැත්තට. හරි. ඕක මේ විභාගෙට අහනම තැන හැම වෙලේම ධනාග්‍රය පැත්තට දාන්නේ තඹ තහඩුව. පාට කරගන්න ඕනේ එක්කෙනා දාන්නේ ඍණාග්‍රය පැත්තට. කරගන්න ඕනේ එක්කෙනා ඍණ පැත්තට. පාට වෙන එක්කෙනා ධනාග්‍රය පැත්තට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ජීවීන්ගේ පරිණාමය යනු කුමක්ද? ජීවියෙක්ගේ පරිණාමය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. වර්තමානයේ ඒ කියන්නේ සරල ජීවියාගේ ඉඳලා අද ඉන්න සංකීර්ණ ජීවියා දක්වා සම්පූර්ණ විකාශනය තමයි පරිණාමය කියලා කියන්නේ. ආරම්භක ඔන්න ලියා ගන්න ඕන විදිහට ආරම්භක සරල ජීවියාගේ සිට වර්තමානයේ විසින සංකීර්ණ ජීවියා දක්වා විකාශනය පරිණාමයයි. හරි. පෘථුවිය බිහි වූ දා සිට සියලු දේ නිර්මාණය ස්වභාවිකව සිදුවද ඕම් ඉතින් අහනවා. නිර්මිත පරිසර පද්ධති දෙකක්. ජනාවාස, කර්මාන්ත, කෘෂි කර්මාන්ත ඔන්න ඔයගේ දෙකක් ලියවනම් හරි. ජල සංරක්ෂණය සඳහා වර්තමානයේ භාවිතා වන ක්‍රමයක්. ජල සංරක්ෂණය සඳහා වර්තමානයේ භාවිතා වන ක්‍රමයක් ලියන්න. ඉතින් ජල සංරක්ෂණය සඳහා වැව් වමුණ ඉදි කිරීම වගේ දේවල් වාට ලියන්න පුළුවන්. ජලය වැසි ජලය භාවිත කිරීම. ඊට පස්සේ ඔන්න වගේ එකක් වැසි ජල ටැංකි භාවිතය. ඊට පස්සේ මොනවද සාමාන්‍ය ජලය වෙනුවට බින්දු ජල ක්‍රම යෝජනා කිරීම වගේ දේවල්. හරිත ගොඩනැගිලි නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක්. ඔය මේ හරිත තාක්ෂණයේදී මේ ගොඩනැගිලි ඉදි කරද්දී වෙන්න ඕනි දේ තමයි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම වෙන්න ගොඩනැගිලි ඉදි කිරීම. ඊළඟට ඔය ස්වභාවික ශක්තියින් හැකිතරම් භාවිතයට ගැනීමට තමයි. ඉතින් අපගේ සෑම ක්‍රියාවකම ප්‍රමුඛව අපගේ සෑම ක්‍රියාවක්ම ප්‍රමුඛව හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් පිටවේ. කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීම අවම කිරීමට පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඔබට ගත හැකි ක්‍රියාමාර්ග. පයින් යන එක තමයි ඉතින් තියෙන ඉස්කෝලේ. ආයෙත් කාබන් ඩයොක්සයිඩ් යන්නේ නැත්තම් හුස්ම ගන්න එක නවත්වා ගැනීම වගේ ගොන් උත්තර ලියන්න එපා. ඔයා ඔය ලියන්න මේ මොනවද සූර්ය බල ශක්තියෙන් වැඩ කරන රථ වාහන සඳවල ගමන් බිමන් යාම වගේ දේවල්. දිවා කාලයේදී හැකිතරම් සූර්යාලෝකයේ භාවිතයට ගැනීම වගේ ටිකක් ලියුවාම හරි. හරි. පළවෙනි පේපර් එක ඔය විදිහට අවසන් වෙනවා. දෙවෙනි පේපර් එක පෙරලා ගන්නකො. හරි. එහෙනම් දෙවෙනි පේපර් එක පටන් ගමු. ලේසි නෑ ළමයි. අනිවාර්යෙන් දෙවෙනි පේපර් එක කරලා තියාගන්න. කරලා නැත්නම් දැන් හරි කමන්නේ කරන්න. මේක YouTube එකේ යන නිසා ඔයාලට පුළුවන් මම මොනවා කරන්නද?
නවත්තලා තියාගන්න. හැබැයි ඉතින් මේ නවත්තලා තිබ්බයි කියලා දවස් ගානක් නවත්තලා තියන්න එපා. මේ පැය ගානක් තියන්න එපා. පොඩි වෙලාවකින් මම ඉවර කරනවා. පන්ති ඉවර කරනත් එක්කම වගේ මේ පාඩම ඉවර වෙනවා. හරිද? මේ ලින්ක් එක මම අයින් කරනවා. ඒ නිසා මේ වෙලාව විතරක් මේ වැඩේ කරගන්න. පැයක විතර වෙලාවක් මම වැඩිපුර තියන්නම් ඔයාට. පැයක දෙකක විතර වෙලාවක් මම වැඩිපුර තියලා දෙන්නම්. ඉතින් මහන්සි වෙලා මේ ටික කරගන්න. මේ තේරුමක් නැති වෙනවා පුතේ. ඔයා නිකම්ම මේක බලන් හිටියොත් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය පන්ති වලට ආපු අයට මම සති දෙකකට කලින් පේපර් එක දුන්නේ. දැන් ඉවර කරලා නැත්තම් තාමත් ඉතින් ලකුණු අඩු වෙයි වාර විභාගේ. ආයේ දන්නවනේ ලකුණු අඩු වුණාම ගෙවල් වල තියෙන දේවල් ඔයාලට. ඒ නිසා ලකුණු වැඩි කරගන්න. එතකොට ඔයාලට මේ අගෝස්තු නිමාඩු කාලේ හොඳට ගෙවන්න පුළුවන්. හරි. රූපේ දැක්වෙන සුත්‍රජීවී ආයත් කාණ්ඩය කුමක්ද? අපි ගස්ලබ්බෙක් වගේ ඉන්නේ. මේ ගස්ලබ්බේ අයිති වෙන්නේ මොනවටද? මෙයා මේ ක්ලැමිඩොමිනාස්. මේ ක්ලැමිඩොමිනාස් අයිති වෙන කාණ්ඩය තමයි ඔයා දන්නවා. ක්ලැමිඩොමිනාස් අයිති වෙන්නේ වෙන මොකුත් කාණ්ඩයකට නෙමෙයි. ඇල්ගී කියන කාණ්ඩයට. කලින් මේ ප්‍රශ්නෙට ගත්තා. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර පිළිබඳව පහත සොරතුරු ඇතුළත් කරන්නයි තියෙන්නේ. ලංකාවේ වනාන්තර සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ වනාන්තර සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ළමයි මේ ඉතින් ශ්‍රී ලංකාවේ ස්වභාවික සිංහරාජ වනාන්තරයේ ශාක මුදුන් වල ස්තරී භවනය වී ඇත. මොකද මේ ස්තරී භවනය කියන්නේ? හරි බලමු. ස්තරී භවනයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම තියෙනවාද? කොහොමද? මගලකටද නෑනේ. මගල ඉවර නෑනේ. මගල ඉවර වෙලා හදලා තියෙනවා. ඔය මේ සිංහරාජ තමයි මේ හොඳටම බලා ගන්න පුළුවන් ස්තරී භවනය. සිංහරාජ විතර නෙමෙයි ඔයාලා ගෙවල් පැති වල වනාන්තර මේ වගේ. මොකද අපේ ගෙවල් කියන්නේ සිංහරාජයට වනාන්තර වගේ ප්‍රදේශ එලි පහලි කරලා තමයි හදලා තියෙන්නේ. මේ ස්තරී භවනය කියන්නේ මේ උඩින්ම තියෙන ස්තරී භවනය. මෙහෙම ශාක ස්තරයක් තියෙනවා. එක ස්තරයක් ගස් ගොඩක් උඩින්. ඊට පස්සේ දෙවෙනි ස්තරය තියෙනවා. මේක සිංහරාජ ඇත්තටම බලා ගන්න පුළුවන්. ලේයර් තියෙන්නේ. මේ උසම ස්තරයෙන් උඩට ගස් තියෙනවා සමහර ලාට. හොර වගේ ගස්. හරිද? හොර වරා වගේම මට මතක හැටියට මේ ස්තරිනුත් උඩ ස්තරී භවනයක් වෙලා තියෙනවා සිංහරාජ. මේක හරි. නිවැරදි ප්‍රකාශය කුමක්ද? කන්නැලිය දෙදියාගල නාකියාදෙනිය. ඔකට කියනවා කන්නැලිය දෙදියාගල නාකියාදෙනිය නේද? KDN සංකීර්ණය. කන්නැලිය කඳුකර වනාන්තරවල උදාහරණයකි නෑ. කන්නැලිය මොනවද සිංහරාජය අයිති වෙන සදාහරිත වනාන්තර. සදාහරිත නෙමෙයි නිවර්තන වර්ෂා වනාන්තර. සදාහරිත නෙමෙයි නිවර්තන වර්ෂා වනාන්තර. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ශාකවල කඳන් වියලි මිශ්‍ර සදාහරිත. වියලි මිශ්‍ර සදාහරිත තියෙන කුරුඳ ඇඟල. මේ එතකොට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල මේ වගේ ඇඹරුණු ස්වභාවයක් නෑ. ඇඹරුණු ස්වභාවයක් තියෙන්නේ කඳුකර වනාන්තරවල හුලම් නිසා. කටුපඳුරු හා ලඳු කැලෑ වනාන්තර වාර්ෂික වර්ෂාපතනේ අප්පට්ටියෝ. කටුපඳුරු ලඳු කැලෑවල මේ ගානට වැස්සොත් අපේ පැත්තේනේ පුතේ මේ ගානට බහින්නේ. එතකොට මේ උත්තරය මොකක් වෙනවද? වැරදෙනවා. උත්තරය අංක 1. බෝතලයේ පෙරලීම සඳහා යොදන අවස්ථා 4ක්. බෝතලයේ පෙරලීමට බලය යොදන අවස්ථා 4ක් පහක් දැක්කේ. බෝතලයට අවම බලයකින් පෙරලී යන්නේ කොහෙද? Aද Bද Cද Dද? ඔයා දන්නවා මේක. අනිවාර්යෙන් බෝතලයේ ඉක්මනින්ම පෙරලෙන්නේ උඩින්ම බලය යොදන තැන ඉඳන් D. උත්තරය D. යකඩ කතුරක් මත තඹාලේප කර ගැනීම සඳහා විද්‍යාගාරයේදී සකස් කර ඇටවුමක් පහද දැක්වේ. මේ ඇටවුම හරි පුතේ. තඹ පතුරට ධනාග්‍රය යතුරට ඍණාග්‍රය. මේක තමයි හරි විදිහ. ඊළඟට මේකේ මොකද්ද දැන් තියෙන්නේ? ගුණාත්මකව ගන්න නම් බොහෝ වේලාවක් අඩු ධාරාවක් යොදලා කරන්න ඕනේ. වියලි කෝෂ සංඛ්‍යාව වැඩි කිරීම. වියලි කෝෂ සංඛ්‍යාව වැඩි කළොත් අර නිකන් පදාස පිටින් ගිහිල්ලා ඇලෙයි. හැබැයි හරියන්නේ නැහැ. කොපර් සල්ෆේට් ද්‍රාවණය තවදුරටත් අනුක කිරීම. ඒක නම් හොඳ වැඩක්. තඹ පතුර වෙනුවට තඹ ඇණයක් භාවිත කිරීම වැඩක් නැහැ. තඹ පතුර හා තඹ පතුර අඩංගු භාජනයේ කොපර් සල්ෆේට් පරිමාණ වැඩි කිරීම තේරුමක් නැති වැඩක්. හොඳ මේක කොපර් සල්ෆේට් ද්‍රාවණය තවත් තනුක කරන එක. මෙයා තනුක කරන්න මොනවා වෙනවද? මේකේ හොඳට මේ වැඩේ වෙනවා. මිනිස් හෘදයේ ඇති කපාට වලින් සිදුවන මෙහෙය. රුධිරය පිරිසිදු කරන්නේ නැහැ කපාට. මේ මොනවද මේ කියන්නේ? බොරුනේ. රුධිරය තුලින් එක් දිශාවකට රුධිරය ගැලීමට සලස්වයි. හෘදය තුලින් රුධිරය නෙමෙයි. හෘදය තුලින්
එක් දිශාවකට රුධිරය ගැලීමට සලස්වයි. කපාට නම් කරන්නේ මේ වැඩේම තමයි. කපාට තුළින් දෙපසටම ගැලීමට සලස්වයි. වැරදීනේ. රුධිර නාලවල පමණක් රුධිරය ගමන් කරවීම. ඒක කිසිම සම්බන්ධයක් නැති වැඩක්. රුධිරය පිරිසිදු කරයි. වැරදි. එක් දිශාවකට පමණක් ගැලීමට සලස්වයි. උත්තරය අංක 2. විෂ හරණය කරන දූලක එන්නත් ලෙස යොදාගන්නේ. පුතේ මේ ඔය පළවෙනි පාඩමේ ඔය ටිකත් ඉතලා හිතලා අහනවා. විෂ හරණය කරන ලද දූලක පෝලියෝ රෝගයේ මර්ධනයට පිට ගැස්මට විෂ හරණය කරන ලද ටෙටනස් කියන මේ මොකක්ද ඒකට කියන්නේ? මේ විෂ හරණය කරන ලද දූලකය පාවිච්චි කරන පුතේ මේ එන්නත් විදිහට පිට ගැස්මට තමයි පාවිච්චි කරන්නේ. කොලරාවට නෙමෙයි, හෙපටයිටිස් B ට නෙමෙයි, පිට ගැස්මට තමයි මේක පාවිච්චි කරන්නේ. ශුද්‍රජීවීන් යොදාගෙන සිදු කරන ලද ලෝහ නිස්සාරණය. ශුද්‍රජීවීන් යොදාගෙන කරන ලෝහ නිස්සාරණය තමයි පුතාලා හඳුන්වන්නේ මොකක් කියලාද? ජෛව ශීරණය කියලා. හරිද? ජෛව ශීරණය කරන්නේ මේ ශුද්‍රජීවීන් යොදාගෙන කරන මෙන්න මේ කෙනා තමයි. ජෛව ශීරණය. ඊළඟට ශුද්‍රජීවීන් පහත සඳහන් මිශ්‍රණ අතරින් සමජාතීය මිශ්‍රණයක් නොවන්නේ. ශුද්‍රජීවීන් යොදාගෙන සිදු කරන ලෝහ නිස්සාරණය ජෛව ශීරණය. උත්තරය අංක 2. පහත සඳහන් මිශ්‍රණ අතරින් සමජාතීය මිශ්‍රණයක් ඇති නොවන්නේ. සීනි ජලය දිය කරාම සමජාතීයයි තමයි. ඔව්. ඒකේ අහන්න දෙයක් නැහැ, හැමතැනම එක වගේ. හරිද? ඊළඟට මේ ජලයේ ග්ලූකෝස් දිය කිරීම. ජලයේ ග්ලූකෝස් දිය කරාම හැදෙන්නේ මේ වගේ එකක් තමයි. ජලයේ ලුණු දිය කරාම ඒ වගේ. හැබැයි ජලයේ තිරිඟු පිටි දිය කරපුවාම මොනවා වෙනවද? එක පැත්තක අඩියට ඉතුරු වෙනවා. ඒ නිසා ජලයේ තිරිඟු පිටි දිය කරනවා කියන එක මොකක් වෙනවද? ගොඩාක් වෙලාවට ජලයේ තිරිඟු පිටි දිය කරනවා කියන්නේ විෂම ජාතිය මිශ්‍රණයක් හැදෙන්නේ. හරි. ඊළඟට යම් රුධිර නාලයක් සම්බන්ධයෙන් පහත කිහිපයක් දැක්වෙනවලු. ඒ තුල කපාට පිහිටයි බිත්ති ඝනකමින් වැඩි ප්‍රත්‍යස්ත බව අඩුය. කපාට පිහිටනවා නම් ප්‍රත්‍යස්ත බව අඩුයි නම් හරිද? ඝනකම වැඩි නම් හරියන්නේ. අනිත් දෙක නම් හරි. ශිරාවක තියෙන ලක්ෂණය තමයි කපාට පිහිටීමයි ප්‍රත්‍යස්ත බව අඩුයි. AC. උත්තරය අංක 3. භාගික ආසවණය, හුමාලාසවණය නෙමෙයි. භාගික ආසවණය බොරතෙල් නිස්සාරණය කරන්න ගන්නෙ. සිලබස් එකේ යන්තම් චූට්ටක් තියෙන වගුවක. බොරතෙල් වලින් විවිධ ඉන්ධන වෙන් කර ගැනීමට 10. මිනිස් අතේ උඩ බාහුවේ පිහිටා ඇති අස්තිය වන්නේ. මේ අස්තිය දෙකක් තියෙනවා. අරාස්තිය අන්වරාස්තිය. හරිද? මෙතන තියෙන්නේ මොන අස්තියද? මේකට කියනවා ඌර්වාස්තිය, ප්‍රගණ්ඩාස්තියද ඌර්වාස්තියද කියලා බලන්න ඕනි. ඉතින් මේ පුතේ මේ අපේ අතේ අස්ති තියෙනවා. දැන් අපේ ඇඟේ තියෙනවානේ අස්ති සාමාන්‍යයෙන් 206ක් විතර තියෙනවා. මේ ඌර්වාස්තිය කියලා කියන්නේ මේ කලව ආශ්‍රිතව තියෙන අස්තියට තමයි අපි කියන්නේ ඌර්වාස්තිය. මේ අතේ තියෙන්නේ ප්‍රගණ්ඩාස්තිය. ඉතින් ඔන්නෝම තමයි අස්තිවල විස්තරය හැදෙන්නේ. ඉතින් අපි යම් අපේ ඊළඟ වැඩේට ඊළඟ ප්‍රශ්නේ අරාස්තිය, අන්වරාස්තිය, ප්‍රගණ්ඩාස්තිය, ඌර්වාස්තිය. ඉතින් ඔය විදිහට තමයි ඔය ටික වැටෙන්නේ. රුධිර පාරවිලයනයේදී සර්වදායකයා ලෙස හඳුන්වන්නේ. සර්වදායකයා කියලා හඳුන්වන්නේ පුතේ හැමෝගෙම ලේ ගන්න පුළුවන් එක්කෙනා. හැමෝගෙම ලේ ගන්න පුළුවන් එක්කෙනාට අපි කියනවා සර්වදායකයා. නෑ. හැමෝගෙම හැමෝටම ලේ දෙන්න පුළුවන් එක්කෙනා සර්වදායකයා. ඉතින් සර්වදායකයා වෙන්නේ ගොඩාක් වෙලාවට O රුධිර ගණයේ තියෙන එක්කෙනා. සර්වදායකයා O රුධිර ගණයයි. හරිද? ඊළඟට ලියන්න ආරෝපණයක් සහිත උපපරමාණු අංශු ගමන. ආරෝපණ තියෙන්නේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන කියන උත්තරය අංක 3. ඉතින් ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන තමයි උත්තරය වෙන්නේ. සන්නමන චලන සඳහා උදාහරණ ප්‍රගණ්ඩාස්තිය තමයි පුතේ මේ අපේ අතේ තියෙන්නේ. මම ඌර්වාස්තිය කියලාද කිව්වේ? හරිද? අපේ අතේ තියෙන්නේ ප්‍රගණ්ඩාස්තිය. ඌර්වාස්තිය තියෙන්නේ මේ කලවල තමයි ඌර්වාස්තිය තියෙන්නේ. අපේ අතේ තියෙන්නේ ප්‍රගණ්ඩාස්තිය. හරි. ප්‍රගණ්ඩාස්තිය. මෙතන ඉස්සරහෙන් තියෙනවා ද්විශීර්ෂ පේශිය.
පහලින් තියෙනවා මේ ත්‍රි ශීර්ෂ පේශිය. මෙතන ත්‍රි ශීර්ෂ පේශිය තියෙනවා. ඉතින් ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. රුධිර පාරවිලයේදී හරි ආරෝපණයක් සහිත උපපරමාණු කංශත් හරි සන්නමන චලන උත්තේජය දිශාවත් එක කිසිම බලපෑමක් නැති චලන සූර්යකාන්ත පුෂ්ප හිරු දෙසට නැවීම තියෙනවනේ නේද? පොඩි හරි එකක් ශාක මුල් පොළොව දෙසට වර්ධනය වීම තියෙනවනේ. රාත්‍රියේදී සමහර ශාක පත්‍ර හැකිලෙනවා. අන්න ඒක තමයි කිසිම දිශාවක් නැහැ. රාත්‍රිය උදා වෙන පැත්තේ වැඩක් නැහැ. එයා හැකිලෙනවා. ශුද්‍රජීවීන් මගින් මිනිසාට ඇති කරන රෝගයක් හා එයට අදාළ ව්‍යාධි ජනකයා දැක්වෙන පිළිතුර 14.2 15 ශුද්‍රජීවීන් මගින් මිනිසාට ඇති කරන රෝගය හා එයට අදාළ ව්‍යාධි ජනකයා හා ව්‍යාධි රෝගය ව්‍යාධි ජනකයා හා මේකක් තියෙනවා. හරියට ගතවන ක්‍රමය තෝරන්න. ක්ෂය රෝගය ප්‍රොටෝසෝවා නෙමෙයි වැරදි. සෙම් ප්‍රතිශ්‍යාව වෛරස ශරීරගත වන ක්‍රමයේ සසන මාර්ගය. හරි. ඩෙන්ගු බැක්ටීරියා නෙමෙයි. ඒඩ්ස් දිලීර නෙමෙයි. එතකොට පිළිතුරු අංක 2 15ට සෙම් ප්‍රතිශ්‍යාව වෛරස ක්ෂය රෝගය ප්‍රොටෝසෝවා නෙමෙයි බැක්ටීරියා සසන මාර්ගය. එතකොට හරි. බැක්ටීරියාව නම් ඒක හරි. ඩෙන්ගු ව්‍යාධි ජනකයා මදුරුවා ආහාර මාර්ගය නෙමෙයි එයා ඇතිල් වෙන්නේ සිදුරු කිරීම වගේ. ඒඩ්ස් ව්‍යාධි ජනකයා වෛරස ශරීරගත වන ක්‍රමය හරි ලිංග මාර්ගය නැත්නම් ලිංගික මාර්ගය මෞත්‍ර ලිංගික මාර්ගය හරහා ඇතුළු වෙනවා. ඉතින් ශුද්‍රජීවීන් සම්බන්ධයෙන් ප්‍රකාශ තුනක් තියෙනවලු. පෘථිවිය මත ජීවීන්ගේ පැවැත්ම සඳහා ශුද්‍රජීවීන් ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍යයි. වැඩක් නැහැ කියලා හිතලා මැරලා දැම්මත් එහෙම හෙට උදේ ඉඳලා පාන් එහෙම කන්න වෙන්නේ නැහැ. මොකද පාන් එහෙම හදන්නේ ශුද්‍රජීවීන් පාවිච්චි කරලා. හරිද? එතකොට මේක අනිවාර්යෙන් ඔව්. උත්තරය ඔව්. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍රජීවීන් ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැක. ඔව් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නවා. ශුද්‍රජීවීන්ගේ ලැබෙන වාසි වලට වඩා අවාසි අතිවිශාලයි නෑ. අවාසි දෙකයි තියෙන්නේ. ලෙඩ රෝග ඇති කිරීම සහ ආහාර නරක කිරීම වාසි ගොඩයි. ඉතින් ওই වාසි දෙක තදට අපිට දැනෙනවා. ඒකයි වැඩේ. ආහාරයි ලෙඩයි කියන්නේ දෙකක් නේ අපිට. ඒ නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් අවාසි තියෙන්නේ මෙයාලගෙන් දෙකයි. ඉතින් හරියට බලන්න අතිවිශාලය වාසි වලට අවාසි අතිවිශාලය නෑ. AB පමණක් සත්‍ය වෙනවා. උත්තරය අංක 1. පෙනහළු තුලට රුධිරය සපයන දමනිය ආරම්භ වන්නේ. පෙනහළු තුලට රුධිරය සපයන දමනිය ආරම්භ වෙන්නේ හෘදයේ වම් නෙමෙයි දකුණු පැත්තේ පහළින්. එහෙනම් දකුණු කෝෂිකාවෙන්. උත්තරය අංක 2. දකුණු කෝෂිකාවෙන්. බලය මනින උපකරණය හා ඒකකය බලය මනින නිව්ටන් තරාදියෙන් උපකරණය නිව්ටන් තරාදිය ඒකකය නිව්ටන්. මේකේ නිව්ටන් තරාදිය නැහැ. තුලා තරාදිය තියෙනවා දුනු තරාදිය තියෙනවා. මාර වැඩේ. ඇත්තටම හරි උත්තරයක් නැහැ. නමුත් ඉතින් යන්න පුළුවන් මෝඩ උත්තරයකට යන තුලා තරාදිය කියන්නේ අර තැටි තියෙන තරාදියනේ ඒකෙන් නෙවෙයි දුනු තරාදිය එක තමයි උත්තරේ වෙන්නේ. හැබැයි ඒකත් හොඳ උත්තරයක් නෙමෙයි නිව්ටන් දුනු තරාදිය. නැත්නම් නිව්ටන් තරාදිය. නිව්ටන් තරාදිය කියලා තමයි මේකට කියන්නේ. නිව්ටන් පරිමාණය කියලා කියනවා. ඉතින් මේකේ ද්‍රවයක් ලෙස පවතින ලෝහයක් දැක්වෙන්නේ ද්‍රවයක් ලෙස පවතින ලෝහය මෙතන නැද්ද? ඇත්තටම නැහැ. ද්‍රවයක් ලෙස පවතින ලෝහයක් දැක්වෙන පිළිතුර වන්නේ කවුද? කියන්න බලන්න. කවුද? ද්‍රවයක් විදිහට තියෙන ලෝහය තමයි මොන දියද? රසදිය කියලා කියන්නේ. මේකේ රසදිය නැහැ. මම හිතන්නේ AG පැටලිලා මොකක්ද HG එක. උත්තරය ඉතින් නැහැ. හැමෝටම ලකුණු ලැබෙන ෂෝක් ප්‍රශ්නයක් නේ. හරිත සංකල්පයේ වඩාත් හොඳින් පැහැදිලි වන පිළිතුර. ගොඩනැගිලි තැනීමේදී හරිත වන විනාශය අවම ලෙස ඉදිකිරීම. ඔව් ඒක හරි. ගොඩනැගිලි හරිත සංකල්පයේ වඩාත් හොඳින් භූමි අපි බලමුකෝ. කෘෂිකර්මාන්තයේදී කාබනික පොහොර භාවිතය වැඩි කිරීමෙන් පරිසර හානිය අවම කිරීම. පරිසර හානිය අවම කරනවද? කමන්නේ බලමු. භූමි කළමනාකරණය වගේ ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීම. ස්වභාවික පරිසරයට අවම හානි ලෙස භාණ්ඩ හා සේවා සපයා ගැනීම. උත්තරය අංක 4 20ට 4. හරි. ඊට ගහන ප්‍රශ්න ටික අවසන්. 20න් කීයද කියලා බලා ගන්න චූටි වෙලාවක් දෙන්න. තප්පර 10ක 12ක වෙලාවක් ටක් ගාලා බලන්න. හරි.
එහෙනම් පටන් ගමු දෙවෙනි කොටස. ඕන් තියෙන කොටස් ටික. ඊ අක්ෂරය මගින් ඉටු කරන කාර්ය. පොඩ්ඩක් ඉඳ ඊ හොයාගන්නකම්. මේ තියෙන කර්ණ පඨහ පටලය. ඊ අක්ෂරය මගින් ඇති කොටස නම් කරන්න කර්ණ පඨහ පටලය. කර්ණ පඨහ පටලය. කර්ණ පඨහ පටලය. right. ඊළඟට යම් අක්ෂර මොනවද? කර්ණ පඨහ පටලය සමානව පවත්වා ගැනීම. පුතේ මේ කර්ණ පඨහ පටලය දෙපැත්තේ සමානව පවත්වා ගන්න වැදගත් වෙන නාලයක් තියෙනවා. මේකට කියනවා යුෂ්ඨේකීය නාලය. කොරන්න බෑනේ වැඩි. යුෂ්ඨේකීය නාලය තමයි මේ G අකුරකින් තියෙන්නේ. යුෂ්ඨේකීය නාලය තමයි G අකුරකින් තියෙන්නේ. ඉතින් ඔන්න ඕකත් මතක තියාගන්න මේ G අකුරකින් තියෙන යුෂ්ඨේකීය නාලය. සිරුරේ සමබරතාව වැදගත් වෙන්නේ B වලින් සංකේතවත් කරන අර්ධ චක්‍රාකාර නාල. අර්ධ චක්‍රාකාර නාල B. මැදකණේ පිහිටි අස්තිකා 3. ඔක මතක තියාගත්ත හැකි පිළිවෙලින්. ඔක මතක තියාගන්න මෙහෙම. මු නි ද. මුනිදා. මුද්දරිකාව නිගාතිය නිගාතය කියලා කියනවා. නිගාතිය දරණකය. මුනිදා. කොහොම තමයි මතක තියාගන්නේ. මුනිදා කියලා මතක තියාගත්තාම පැටලෙන්නේ නැහැ. පේනව නේද? බැලුවේ පේනවද කියලා. දිලිසෙනවත් දන්නෙත් නැහනේ. හරිද? මුනිදා. 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 මුද්දරිකාව නිගාතිය දරණකය. මිනිස් කනෙහි ශ්‍රවණ සංවේදී පරාසය. කටපාඩම් ප්‍රශ්නයක්. හර්ට්ස් 20ත් මොන 17 අතරද? 20000 අතර. හර්ට්ස් 20ත් 20000 අතර. මිනිස් කනෙහි ඇතිවිය හැකි ආබාධ. කන් ඇසීම අඩුවීම. කන් ඇසීම අඩුවීම. හෝ නැති වී යාම. ඒක නම් අපිට උගන්වන්න නෑ. ඔය මොනවද ඒකට කියන්නේ? සාමාන්‍ය ප්‍රශ්නයක්. සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක්. හරි නේද? ලියාගත්තා එහෙනම් නාවා. මිනිස් ඇස දෘෂ්ටික සංවේදනයේ ප්‍රතිග්‍රහණය කරන අවයවයයි. right. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන ව්‍යුහය. ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ මෙහෙම නිකන් අඩු වැඩි වෙන්න තියෙනවා. මොන මණ්ඩලයද? තාරා මණ්ඩලය. තාරා මණ්ඩලය. B ඇසට ඇතුළු වන ආලෝකයේ මගේ දෘෂ්ටි විතානයේ මග පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන ස්ථානය මොන ලපේද? කහ ලපය. දෘෂ්ටි කහ ලපය. කහ ලපය. අරකට තාරා මණ්ඩලය, මේකට කහ ලපය. රෝග ඉලක්කම් 2. ඇසෙහි හටගන්නා රෝග අතර බහුලව හමු වන රෝග දෙකක් නම් කරන්න. දෝෂ නෙමෙයි. දෝෂ දෙකක් තියෙනවා. අවිදුර දෘෂ්ටිකත්වයයි දුර දෘෂ්ටිකත්වයයි. රෝග දෙකක්. ඇසේ සුද සහ ග්ලූකෝමාව. ඇසේ සුද ග්ලූකෝමාව අක්ෂි ආසාදන තුනෙන් ඕන එකක්. අවිදුර දෘෂ්ටිකත්වයේ දුර දෘෂ්ටිකත්වයේ තිබ්බොත් වැරදි. ඒක දෝෂ. වැරදි. ඒ ලකුණු ලැබෙන්නේ නැහැ. රෝග කිව්වහම මේ ගහන්නේ රෝග. ඇසේ සුද ඊළඟ එක්කෙනා අක්ෂි ආසාදන ග්ලූකෝමාව. අක්ෂි කාචය හරහා ගමන් කරන සමාන්තර ආලෝකයක කදම්බයක් වර්ධනය වන ආකාරය. හරි. අක්ෂි කාචය හරහා ගමන් කරන ආලෝකයක කදම්බයක් වර්ධනය වන ආකාරය කිව්වහම මෙතනින් මම අඳින්නම්. අර ඒක පොඩි කිරණ සටහනක් අඳින්න දෙන්නේ. මේ අක්ෂි කාචයෙන් වැඩන්නේ මෙන්න මේ වගේ උත්තර කාචයක් හරහා ගමන් කරන ආලෝකයක කදම්බයකට මොකද වෙන්නේ කියලා තමයි යාලා අහන්නේ. ඔන්න බලන්නකෝ. ඉතින් ආලෝක කිරණ හතරක් එනවා. සමාන්තරව. මොන වියේදී එකතු වෙනවද මේ ආලෝකම? ඔව් මොන වියේද? නාභියේදී එකතු වෙනවා. නාභියේදී එකතු වෙනවා. නාභියේදී එකතු වෙනවා. හරි. ගාන්ට අඳින්න රූල පාවිච්චි කරනවා. ඊළඟට ද්විනේත්‍රික දෘෂ්ටිය. ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ පුතේ මේ S දෙකෙන්ම එක වස්තුවක් දැස බලනවට තමයි අපි කියන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය. ලියන්න. ද්විනේත්‍රික දෘෂ්ටිය. ත්‍රිමාන දෘෂ්ටිකත්වය කියන්නේ වෙන එකක්. ලියන්න.
ඇස් දෙකෙන්ම එක වස්තුවක් නිරීක්ෂණය කිරීමට ඇති හැකියාව ද්විනේත්‍රික දෘෂ්ටිය. මිනිස් ඇසෙහි ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ගයක්. ඇසෙහි ආරක්ෂාව සඳහා වෛද්‍ය උපදේශයකින් තොරව ඇසට ඖෂධ නොදැමීම, කෙලින්ම විශාල ආලෝක කදම්බ දෙස ඍජුව එක එල්ලේ නොබැලීම, ඉර දිහා බලන්නේ නැතුව වගේ ඉන්නේවා. ලියන සුත්‍ර ඊළඟට අංක 2 ප්‍රශ්නේ. සුත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඔන්න හිත කර. සුත්‍ර ජීවීන් යන පදය හඳුන්වන්න. ඔන්න මම පාඩම් කරගන්න කිව්ව එකේ වටිනාකම. තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. එහෙම ලියන්නත් පුළුවන්. හරිද? මෙහෙම ලියන්න පුළුවන්. මෙන්න මෙහෙමයි ලියවෙන්න ඕනේ. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. ඔක තමයි හරියටම ලියවෙන්න ඕනේ. තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති තනිව ගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් නොපෙනෙන ජීවීන් මොන ජීවීන් කියලා හඳුන්වන්නේ? මොන ජීවීන්ද පුතා? සුත්‍ර ජීවීන් ලෙස හඳුන්වයිද? හරියට ලියා ගන්න. වැරදුනොත් ආයෙ බලලා දැන් හරි ගස්ස ගන්න. තනි සෛලයකින් හෝ මතකයි තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇති පියවි ඇසට නොපෙනෙන ජීවීන් සුත්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. හරි. සුත්‍ර ජීවීන් යන ඔබ දන්නා සුත්‍ර ජීවී කාණ්ඩ දෙකක්. කාණ්ඩ දෙකක් මොකටද? පහක්ම කියමු. ඔන්න පළවෙනියක් කියන්න බලන්න. බැක්ටීරියා, දිලීර, වෛරස්, තව එකයි. ප්‍රොටෝසෝවා, තව එක්කෙනයි. ඇල්ගි. බැක්ටීරියා, දිලීර, වෛරස්, ප්‍රොටෝසෝවා, ඇල්ගි. ඔබ සුත්‍ර ජීවීන් කෘෂිකර්මාන්තයේදී යොදා ගන්න අවස්ථාව. සුත්‍ර ජීවීන් කෘෂිකර්මාන්තයේදී යොදා ගන්න අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. රන්වන් සහල් නිෂ්පාදනයේට යොදා ගන්නවා. රන්වන් සහල් නිෂ්පාදනයේට ඊළඟට ජෛව පොහොර ලෙස නයිට්‍රජන් යොදා ගන්නවා. තව අවීනියා කියන සුත්‍ර ජීවියාගේ මොනවද අවීනියා නෙමෙයිනේ. තව සුත්‍ර ජීවීන් මේ බඩ ඉරිඟු වගාව ආරක්ෂා කරගන්න පාවිච්චි කරන බඩ ඉරිඟු වගාවේදී සුත්‍ර ජීවීන්ගේ කොටස් අරගන්නවා. මූලද්‍රව්‍යවල තැනුම් ඒකකය B කොටසනේ හරිනේ. B කොටස මූලද්‍රව්‍යවල තැනුම් ඒකක පරමාණුවයි. පරමාණුව තුළ ඇති උපපරමාණුක අංශු වර්ග 3කි. XYZ ලෙස දක්වලා තියෙනවලු. හරි. X සමානයිලු පරමාණුක ක්‍රමාංක කියන ප්‍රෝටෝන කාණ්ඩ. උදාසීන පරමාණුවක X ධන Y. උදාසීන පරමාණුවක් X ධන Y. ස්කන්ධ ක්‍රමාංකය X ධන Y Z. මැදකොටුව තමයි පුතේ ප්‍රශ්නේ. ස්කන්ධ ක්‍රමාංකය උදාසීන පරමාණුවක X ධන Y. X ධන Y වෙන්න බෑ නේද? ඒක වැරදිලා නේ. X සමානයි Y. ධන වෙන්න බෑ පුතේ. X සමානයි Y. ඒක හරි ගස්ස ගන්න. X සමානයි Y. උදාසීන පරමාණුවක X සමානයි Y. හරිද? ස්කන්ධ ක්‍රමාංකය සමානයි එහෙනම් X ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ එහෙනම් right. X සමාන වෙන්නේ මොනවටද දන්නවද? ප්‍රෝටෝන වලට. Y සමාන වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට. Z සමාන වෙන්නේ නියුට්‍රෝන වලට. මේක මෙහෙම හදාගන්න. මැද කොටුව X ධන Y නෙමෙයි X සමානයි Y. ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණු B ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුවක අංශු B බැගින් පවතී. ඒනම් මූලද්‍රව්‍ය ස්කන්ධ ක්‍රමාංකය කොපමණද? පරමාණුක අංශු. ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුක අංශු B බැගින් පවතී. නම් පරමාණුක අංශු ඒනම් මූලද්‍රව්‍යයේ පරමාණුක අංශු ළමයි ඒක නම් හදන්න බෑ. දත්තමදී ඇත්තටම. ඒ මූලද්‍රව්‍යයේ පරමාණුවක අංශු B බැගින් පවතිනු. අංශු කිව්වහම දැන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තුන් දෙනාමයි තියෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කොපමණද? XYZ වලින් අංශු දෙකක් පමණ පරමාණු නිෂ්ඨ එම වර්ග දෙක මොනවද? ඒක ලියන්න පුළුවන්.
රෝම ඉලක්කම් 2 බෑ පුතේ. උත්තරයක් ගන්න බෑ ප්‍රශ්නේ අසාර්ථකයි. රෝම ඉලක්කම් 3ට ගත්ත හැකි ෂෝක් උත්තරයක්. න්‍යෂ්ටිය තුල තියෙන්නේ කවුද කියලා අහනවා. is p x සහ z. x සහ z. ඒක ලියන්න පුළුවන්. හරිනේ. x සහ z තමයි තියෙන්නේ. හරි. රෝම ඉලක්කම් 3 මේ ප්‍රශ්නාංක 3 අර ප්‍රශ්නේ මේ දෙවෙනි කොටස වැරදි පුතේ. ඒක අනිවාර්යෙන් printing mistake එකක්. ඒක හදන්න බැලුවා හදන්න බෑ. ඒක හදන්න බෑ. කැටයලා දාන්න තියෙන්නේ. පහත රූපයේ දැක්වෙන්නේ ප්‍රභාවර්ති චලනයක් සිදුවන ආකාරයයි. ප්‍රභාවර්ති චලන. මෙහි ඊතල මගින් දක්වා ඇති උත්තේජය. මේ ඊතල මගින් දක්වලා තියෙන වෙන මොකුත් උත්තේජයක් නෙමෙයි. මේකට කියනවා පුතා අපි මේකට කියන්නේ මේ උත්තේජයට කියන්නේ ආලෝකය. මේක ආලෝකය. මේ හඳුන්වන්නේ හරිද? හරි පුතේ. ඉතින් මේ ආලෝකය මෙහි ධන ප්‍රභාවර්ති චලනයක් කියන්නේ අදහස් වන්නේ කුමක්ද? ධන ප්‍රභාවර්ති චලනයක් කියලා හඳුන්වන්නේ ආලෝකයේ දෙසට ගමන් කරන චලනයක්. මොන චලනයක් කියලා හඳුන්වනවද? ධන ප්‍රභාවර්ති චලනයක් ලෙස හඳුන්වයි. ධන ප්‍රභාවර්ති චලනයක් ලෙස හඳුන්වයි. ධන ප්‍රභාවර්ති චලනයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා යහන්නේ නේද? මේ ආලෝකයේ දෙහාට ආලෝකයේ දෙසට නැවෙන නිසා. ආලෝකයේ දෙසට නැවෙන නිසා. ඒක නිසා තමයි මෙයා ධන ප්‍රභාවර්ති වෙන්නේ. ඔන්න ධන ප්‍රභාවර්ති වෙන්නේ ඒකයි. හරි ඊළඟ එකට යන් උත්තේජයේ දෙසටම ගමන් කරනවා. මෙම චලනයේ සිදු කිරීමට හේතු වන ශාක වර්ධක ද්‍රව්‍ය කාණ්ඩය. මේක ඔක්සීන. වර්ධක ද්‍රව්‍ය කාණ්ඩය කුමක්ද? මම හිතන්නේ කාණ්ඩය කුමක්ද කියලා අහන්නේ ඔක්සීන. මේක ඔක්සීන. අග්‍රස්ත අංකුරයේ කැඩෙන විට පාර්ශ්වික අංකුර සක්‍රිය හේතුව පැහැදිලි කරන්න. අග්‍රස්ත අංකුරයේ කැඩු විට පාර්ශ්වික අංකුර සක්‍රිය වී වර්ධනය වීමට හේතුව පැහැදිලි කරගන්න. ඉතින් මම හිතන්නේ මේ අහන්නේ මොනවද ඒකට කියන්නේ මේ අග්‍රස්ත අංකුරේ කැඩුනොත් ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් අග්‍රස්ත අංකුරේ කැඩුනහම මෙහෙම වෙන්න හේතුවනේ අහන්නේ. එතකොට මේ අග්‍රස්ත අංකුරේ කැඩිලා නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. අග්‍රස්ත අංකුරේ කැඩී ගිය විට අග්‍රස්ත අංකුරේ කැඩී ගිය විට ඔක්සීන නිපදවීම අඩාල වේ. ඔක්සීන නිපදවීම අඩාල වේ. එවිට පාර්ශවික අංකුර එවිට පාර්ශවික අංකුර වර්ධනය වීම එවිට පාර්ශවික අංකුර වර්ධනය වීම සිදුවේ. හරි. වල්නාශක ලෙස යොදාගත හැකි කෘත්‍රිම වර්ධක ද්‍රව්‍යයක් ලියන්න. මේ වල්නාශක විදිහට පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට 2,4 DPA 2,4 DPA සහ 2,4 2,4 3 DPA TPA එක්කෙනෙක් තමයි 2,4 DPA ඩයිපීනොක්සි ඇසිටික් ඇසිඩ් ඊළඟ කෙනා තමයි 2,4 5 TPA ट्राइपीनොක්ස් ඇසිටික් ඇසිඩ් හරිද TPA 2,4 5 TPA කියන අය තමයි මේකෙදි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරි. ට්‍රයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් ඇසිඩ්. ඔක තමයි මේකේ තියෙන අරක ඩයික්ලෝරෝෆීනොක්සි ඇසිටික් ඇසිඩ්. හරි. ඔය ටික තමයි මේකේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කොන්ක්‍රීට් කුට්ටියක් පොළොව මත තියෙන මේ හුට කඩයක් තියෙන්නේ. ඔන්න බලමු.
කොන්ක්‍රීට් කුට්ටියක් තියෙන උඩ පටයක් තියෙන. ඔන්න බලමු මේ උඩ පටේ කොහොමද කොට දාගන්නේ කියලා. කොන්ක්‍රීට් කුට්ටිය වගේ පොළොව මත ඇති කරන ලබන පීඩනය ගණනය කරන්න. කොන්ක්‍රීට් කුට්ටිය වගේ පහළට යොදන බලය කොටකින්ද 1.1 2 3 5යි. පහක් තියෙනවා නේද? නම් ඔන්න අහනවා ප්‍රශ්නේ. මේ පොළොව දෙකේ දෙකක් තියෙනවා උඩට හතරක් තියෙනවා. මේ කුට්ටියේ B පුෂ්ඨය right. එහෙනම් දාන්න හදමු. ඔන්න මේ පැත්තෙන් පටන් ගන්නයි යන්නේ. ඉස්සල්ලාම මේ ඔය පළවෙනි ඔය දෙකේ පුෂ්ඨය තියලා තිබ්බහම බලමු. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. හරි. 1.5යි ඔන්න 1 2 3යි 4යි 5යි. වර්ගඵලය කීයද? වර්ගඵලය තමයි දෙවරක් 2යි. දෙවරක් 2 කියන්නේ වර්ගඵලයනේ මෙහෙම. මෙයාගේ අට පුෂ්ඨයනේ 2යි 2යි. දෙවරක් 2 4යි. එතකොට 4යි වර්ග මීටර බෙදීම ලක්ෂය. බෙදන්නයි තියෙන්නේ ඉතින්. 1යි මෙතන 25යි. 25000යි මොනවද? පැස්කල්. මොන පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. එම කොන්ක්‍රීට් කුට්ටිය B පුෂ්ඨයේ පොළවට ගැටෙනසේ දැන් තියනවලු ඔන්න B එක්කෙනා පොළවේ ගැටෙන්න. මම මෙතන හදන්නම්. පොට්ටක් පේන අඩුවේ ඒ වුණාට හදමු. ඔන්න B. මේක තමයි රෝම ඉලක්කම් 1. මේක තමයි රෝම ඉලක්කම් 2. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. මෙයාගේ බලය කීයද? ඔන්න තියෙනවා බලය. B පුෂ්ඨයේ වර්ගඵලය මෙන්න බලය මෙච්චරයි. දහදාහයි. නෙමෙයි ලක්ෂය තව බිඳුවක් එනවා. වර්ගඵලය කීයද? දෙවරක් 8යි. ලක්ෂය බෙදීම 8. හරිද? ඔන්න දැන් බෙදන්නයි යන්නේ. 100 ඇතුලේ 1000 ඇතුලේ 8 ඒවා තියෙන්නේ 125යි. 125යි බිංදු 3යි. 2යි. එතකොට 12500යි පැස්කල්. බලන්න කී ගුණයක් වෙයිද? මෙතන 25000යි මෙතන 12500යි. එතකොට අහන්නේ පීඩනයේ වෙනස කොපමණද? B පුෂ්ඨයේ ලැබුවොත් සිද්ධ වෙන වෙනස තමයි මේකේ ඉන්නේ මේ පුෂ්ඨයනේ මෙතන 4යි මෙතන 2යි. එතකොට මේකේ දෙවරක් 4 8යි. එතකොට 25000 අඩු කිරීම 12500. හරිද? 12500න් 25000 අඩු කරපුවාම උත්තරය තමයි 12500යි මොනවද? පැස්කල්. වැඩේ පැහැදිලිනේ. මෙන්න මෙහෙම තමයි මේ ගාන හැදෙන්නේ. රෝම ඉලක්කම් 2කට තමයි මෙච්චර හැදෙන්නේ. වැඩි බල ප්‍රමාණයක් පටවන යොදා ඇත්තේ. ඒක නම් හරි සරලයි. කලින් කියලා දුන්නා. එනකොට මම කියලා දෙන්නම්. වර්ගඵලය අඩු කර වර්ගඵලය වැඩි කර පීඩනය අඩු කර ගැනීමට සටහනක් දාගන්න ඕනේ. මම අයින් වුණා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. බලලා ලියා ගන්න පුළුවන්. ඔන්න පෝස් කරලා බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න හරි ඇති. මේක ලියා ගන්න වෙන වෙලාව ඇති වාට නවත්තලා මේක ලියා ගන්න පුළුවන්. අර කලින් ඔන්න ආයෙත් නවත්තලා ලියා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ලිය පේනව නේද? මෙතන පේනවා. අන්ති පේන්නේ නැහැ කියලා දිලිසෙනවා කියලා පේනවනේ. x හා y සඳහා සුදුසු ලියන්න තියෙන්නේ. x සහ y සඳහා සුදුසු වචන ලියන්න. y සුදු රුධිරාණු, x රුධිර ප්ලාස්මය. x ප්ලාස්මය රුධිර ප්ලාස්මය, y සුදු රුධිරාණු. රුධිර පරිවහනය කරන ලබන දේහ වර්ගය. ඔක්සිජන් පරිවහනය කරන්නේ රතු රුධිරාණු.
රුධිර පට්ටිකා මගින් කෙරෙන කාර්යයක් ලියන්න. රුධිර පට්ටිකා මගින් කෙරෙන කාර්යය තමයි රුධිරය මේකට කියනවා මේ රුධිරය පිටවීමේදී නැත්නම් රුධිර පිටවීමේදී රුධිරය පිටවීමේදී රුධිර කැටි ගැස්සවීමට ආධාර වීම. රුධිර වහනයකදී රුධිර කැටි ගැසීමට ආධාර වීම. රුධිර වහනයකදී රුධිර කැටි ගැසීමට ආධාර වීම. AB රුධිර ගණයේ ඇති රුධිර පට්ටිකා මගින් කෙරෙන කාර්යය ලියන්න. රුධිර පට්ටිකා මගින් ඕක තමයි කරන්නේ. සමහර රෝගී අවස්ථාවලදී රුධිර පාරවිලයනය සිදු කරයි. පාරවිලයනය යනු කුමක්ද? එක් අයෙකුගේ රුධිරය තවත් අයෙකු වෙත ලබා දීම රුධිර පාරවිලයනයයි. එක් අයෙකුගේ රුධිරය තවත් අයෙකු වෙත ලබා දීම රුධිර පාරවිලයනයයි. රුධිර පාරවිලයනය යනු කුමක්ද? හරි. AB රුධිර AB පාරවිලයනයට සුදුසු AB ඍණ නම් ඌට දෙන්න වෙන්නේ දෙන්නෙක්ට විතරයි. AB ඍණ කෙනෙක්ටයි AB ධන කෙනෙක්ටයි විතරයි. වෙන කාටවත් මෙයාට රුධිරය දෙන්න බෑ. මේ දෙන්නට විතරමයි මෙයාට රුධිරය දෙන්න පුළුවන්. බහුලව භාවිතා වන සංයෝග හා මූලද්‍රව්‍ය කිහිපයක් දක්වා ඇත. ඒ මගින් දක්වා ඇති මූලද්‍රව්‍යයේ නම මැග්නීසියම්. A මැග්නීසියම්. E අඩංගු මූලද්‍රව්‍ය ගණන. අයියෝ මූලද්‍රව්‍ය ගණනනේ අහන්නේ. මේක වකන්නත් ඕනේ. දැන් ඉතින් මකලා දාන්න. ඉන්නකො ඩස්ටර් එක හොයාගන්නකම්. නමෙකෝ E මගින් දක්වා ඇති මූලද්‍රව්‍ය ගණන. මගින් දක්වා ඇති මූලද්‍රව්‍ය ගණන. හරිම සරල ප්‍රශ්නයක්. මූලද්‍රව්‍ය සංඛ්‍යාව CH3 COOH සංඛ්‍යාවනේ අහන්නේ. මූලද්‍රව්‍ය වර්ග නෙමෙයි අහන්නේ. මූලද්‍රව්‍ය ගණන. මෙතන 1යි. මෙතන 3යි 4යි 5යි 6යි 7යි 8යි. ආයෙ බලන්න. 1යි මෙතන 3යි 4යි මෙතන 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් කීයද? 8යි. මූලද්‍රව්‍ය ගණන 8යි. සමපරමාණුක අණු එක වගේම අණු. මේකේ තියෙන එකම එක්කෙනයි සමපරමාණුක පොරකට ඉන්නේ. රොමිලකන් 3 ප්‍රශ්නෙට O2. එකම පරමාණු ඒවා. සම කියන්නේ සමලිංගික එකම වර්ගයයි. විෂම ලිංගික වෙනස් වර්ගවලයි. ගස් එහෙම තියෙනවා. සමලිංගික ගස් තියෙනවා. ඒවට කියන්නේ මේ එකම වර්ගයේ සම ඒකලිංගික ගස් වලි ඒකලිංගික ගස්. පිරිමි ගස් ගැහණු ගස් කියලා දින මොනවද ඒවට කියන්නේ මේ ගස් ලැබු රමුටන් වගේ වේ. සමපරමාණුක අණු යනු මොනවාද? එකම පරමාණුයි. ග්ලූකෝස් වල අණුක සූත්‍රය තෝරා ලියන්න. C6යි H12යි O6යි. C6යි H12යි O6යි. මේ තමයි ග්ලූකෝස් වල අණුක සූත්‍රය. පාස් හරි. මේ තමයි ඒ ප්‍රශ්න දෙකේ උත්තර. හරි ලේසි ප්‍රශ්නයක් ඒක නං ඈ. පාසල් විද්‍යාගාරයේදී සිදු කළ පරීක්ෂණයක පහත පියවර හා ඇසුරින් ගත් තියනවලු. පිරිසිදු හිට් ස්පීකරයක් ගත්තලු. එක ස්කන්ධයේ ග්‍රෑම් 200යිලු. ආසුද ජලය 250ක් දැම්මලු. එම බීකරයට දමා කිරා ගැනීම 450යිලු. ඉතින් හරිනේ. බීකරයට දැමූ ජලයේ ස්කන්ධය කොපමණද? බීකරය තුලට දැලූ ජලයේ ස්කන්ධය කොපමණද? බීකරය තුලට දැමූ ඝන සෙන්ටිමීටර් 250 ස්කන්ධය. අපෝ මොනවද මේ අහන ප්‍රශ්න? මේ ග්‍රෑම් 450යිලු මුළු බර. 450 අඩු කිරීම 200 කීයද උත්තරේ? 450 අඩු කිරීම 200 උත්තරේ තමයි අපෙන් අහන්නේ 250යි. ඝන සෙන්ටිමීටර 250යි. ස්කන්ධය තමයි මේක. ඊළඟට රෝමිලකන් 2 ඈ. රෝමිලකන් 2 අහනවා පරිමාව බෙදු විට එම ජල ස්කන්ධයේ ජල පරිමාවය හැඳින්වන නියතාංගය. නියතාංගය තමයි පුතේ මොකක්ද? ඝනත්වය කියලා හඳුන්වන්නේ. මේ නියතාංගය තමයි අපි හැම වෙලේම ඝනත්වය කියලා හඳුන්වන්නේ.
හරි. ඊළඟ එක්කෙනා තමයි ඒ අනුව ඝන සිතිවිලි ස්කන්ධය සොයන්න. ෂෝක්. ඉතින් ඝනත්වය හොයන්නේ නැතුව අපිට මේක හදන්නත් පුළුවන්. ඒ අනුව පුතේ මේ ග්‍රෑම් ඝන සෙන්ටිමීටර 250ක් උනේ ග්‍රෑම් 250යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 500කුත් ග්‍රෑම් කීයක් වෙන්න ඕනේද? අයියෝ 500යි. ඒ අණුවනේ හොයන්න කියන්නේ. ඝනත්වය හොයලා අපිට ගන්න කියන්නේ ජලයේ ඝනත්වය එකතු ධන ජලයේ ඝනත්වයේ ධන 1Gn නෙමෙයි ධන නෙමෙයි පුතේ ඒක සමාන ලකුණ. මෙතන මේ සමාන ලකුණ තමයි හැම වෙලේම එයා පරදවල දාලා තියෙන්නේ වරද්දවල. මෙහෙම හදන්න පුළුවන් එකක්. අනික තමයි මෙහෙම. මේක තමයි හරි විදිය. ස්කන්ධය සමානයි මෙහෙම. මෙයාගේ ඝනත්වය කීයක් කියලා කියනවද? 1 ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 500 ස්කන්ධ. මේක තමයි හදන්න ඕනේ විදිය. හරස් ගුණිතය දැම්ම m සමානයි 500 වාරයක් 1 කීයද? ග්‍රෑම් 500යි. ඔච්චරයි. මේක තමයි හරි විදිය. මේක නිකන් වැරදි ක්‍රමයකුත් නෙමෙයි. නමුත් ඒකත් හරි. මේක තමයි හදන්න ඕන විදිය. කරදිය මිරිදිය ඔන්න තියෙනවා ද්‍රවමානයක්. කිල්වායක එමු කරන්නේ නම කුමක්ද? ද්‍රවමාන. මේවා ද්‍රවමාන. කරදිය මිරිදිය හා කරදිය මිරිදිය ඇසුරින් කරදිය මිරිදිය දැක්වුවේ යොදා ඇති අක්ෂරය. මේ ද්‍රවමානය පුතේ වැඩිපුරම ගිලෙන්නේ ඝනත්වයේ අඩු එක්කෙනාගේ. ඝනත්වයේ අඩු මිරිදිය. එහෙනම් Q මිරිදිය. Q මිරිදිය ආයි පාරයි. ද්‍රවමානය වැඩිපුරම ගිලෙන්නේ. ද්‍රවමානයක් වැඩිපුරම ගිලෙන්නේ. අමතක කරන්න එපා. ද්‍රවමානයක් වැඩිපුරම ගිලෙන්නේ. ඕන් ආයෙත් ද්‍රවමානයක් වැඩිපුරම ගිලෙන්නේ. පැහැදිලිනේ? ද්‍රවමානයක් වැඩිපුරම ගිලෙන්නේ ඝනත්වයේ අඩු එක්කෙනා. මේ තුන් දෙනාගෙන් ඝනත්වයේ අඩුම මොනදියද? මිරිදිය. එහෙනම් Q තමයි මිරිදිය. අඩු ගිල්ල තියෙන එක්කෙනා. sorry වැඩියෙන්ම ගිල්ල තියෙන්නේ මිරිදියේ. මිරිදිය තමයි ඝනත්වයේ අඩුම. ඊළඟට අඩුවෙන්ම ගිලිලා තියෙන එක්කෙනා. මේ තුන් දෙනාගෙන් අඩුවෙන්ම ගිලිලා තියෙන එක්කෙනා. ආයි පාරක් ඔන්න ද්‍රවමානයක් වැඩිපුරම ගිලෙන්නේ ඝනත්වය කවුද? අඩු එක්කෙනාගේ. එහෙනම් මැද ඉන්න Q තමයි ඝනත්වයේ අඩුම. මේ තුන් දෙනා සැලකුවාම ඝනත්වයේ අඩුම මිරිදිය. ඝනත්වයේ වැඩිම එක්කෙනාගේ ද්‍රවමානය උඩ පාවෙනවා. එහෙම උඩ පාවෙන්නේ වැඩිපුරම උඩ පාවෙන්නේ R. එහෙනම් R තමයි කරදිය. එහෙනම් R කරදිය. කරදිය R කිවුල්දිය P. එහෙනම් ඔන්න ලියනවා මේකේ විදිහට R කියන්නේ මොනදියද? කරදිය. P කියන්නේ කිවුල්දිය. කරදිය. එහෙනම් Q කියන්නේ මොනදියද? මිරිදිය. P Q R. එහෙනම් P Q R පිළිවෙල ගමු. Q කියන්නේ මිරිදිය. මොන P Q R පිළිවෙලට. එහෙනම් මේකේ කරදිය වෙන්නේ මිරිදිය වෙන්නේ Q. කරදිය වෙන්නේ R සහ Q කියලා උත්තරේ තිබ්බනම් ඒකට හරි. නිරීක්ෂණය අනුව හරි. පරිසරය තුළ ජෛව විවිධත්වයේ පැවතීමට ඔන්න වැදගත් වෙන. පරිසරය තුළ හඳුනාගත හැකි ජීවි හා අජීවී අන්තර් ක්‍රියා. අයියෝ ජීවි අන්තර් ක්‍රියා තමයි ජීවි අජීවී අන්තර් ක්‍රියා. සතුන් ජලයේ ජීවත් වීම. පස්සේ සතුන් ශාක මත වාසස්ථාන සෑදීම. පස් මත සතුන් ජීවත් වීම. ඔය වගේ ඒවා ලියන්න පුළුවන්. පරිසරයේ කිවුල් දිය ස්වභාවික පරිසරයේ කිවුල් දිය පරිසර පද්ධතිය කඩොලාන පරිසරය. නිර්මිත පරිසර පද්ධතිය මේ වගාපි කෘෂිකාර්මික වගාපි. එම පරිසර පද්ධතිය ආශ්‍රිත පරිසරය සිදුවන හානිකාරක ක්‍රියාවලිය. කෘෂිකාර්මික පරිසරය ආශ්‍රිතව සිදුවන හානිකර ක්‍රියාකාරකම කෘමිනාශක යෙදීම, රසායනික පොහොර යෙදීම, පාංශු ඛාදනය වගේ ඕන එකක් ලියන්න පුළුවන්. හරි.
අපේ අවසාන ප්‍රශ්නයට අපි කෙමින් ලං වෙමින් ඉන්නේ. විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ඔන්න රසායනික ශක්තිය P Q හඳුන්වන්න. P හා Q පොදුවේ හඳුන්වන නම මොනට්‍රෝඩ කියලාද මම කියා දුන්නේ? ඉලෙක්ට්‍රෝඩ. P හා Q ඉලෙක්ට්‍රෝඩ. විද්‍යුත් ශක්තිය භාවිතය නා. right. මෙම ඇටෝමේ Q ලෙස සඳහන් කර ද්‍රව්‍ය වෙනම පරීක්ෂා කරන ලදී පොල්තෙන් පොඩක් ඉන්න. මෙම ඇටෝමට Q ලෙස පහ සඳහන් ද්‍රව්‍ය right. විද්‍යුත් විච්ඡේදයක් බලන්නයි යන්නේ. ඔන්න දාලා දෙනවා පොල් තෙල්. විද්‍යුත් ඇමීටරේ කාටුව මුකුත් වෙන්නේ නැහැ. ආශ්‍රිත ජලය මුකුත් වෙන්නේ නැහැ. අම්ල ස්වල්පයක් එක්කල ජලය. අන්න කටුව එහෙම යනවා අල්පාම්ලිත ජලය. බල්බේ දැල්වෙන්නේ Q ලෙස කුමන ද්‍රව්‍ය යොදාගත්තේද? ද්‍රවය යොදාගත්තේද? අම්ල එකතු කළ අම්ල ස්වල්පයක් එකතු කළ ජලය. අම්ල ස්වල්පයක් එකතු කළ ජලය. බල්බය නොදැල්වෙන විට යොදා ඇති ද්‍රව්‍ය කෙසේ හැඳින්විය හැකද? තනි වචනයකින් විදුලිය ගමන් කරන ඒවා විද්‍යුත් විච්ඡේදය කියලා කියනකොට විදුලිය ගමන් කරන්නේ නැති ඒවට කියනවා පුතේ මොනවා කියලාද? විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා. හරියට සටහන් දාගන්න විද්‍යුත් අවිච්ඡේද්‍ය කියලා හඳුන්වනවා. ඊළඟට වැඩි වේගයකින් වායු බුබුළු පිටවන්නේ ධන තහඩුව අසලින්ද ඍණ තහඩුව අසලින්ද? අම්ල දාලා තිබ්බොත් ජලයනේ දාලා තියෙන්නේ. එහෙම වුණොත් මේකෙන් පිට වෙන වායු දෙක ගැන තමයි ඔය අහන්නේ. අපි මේක මකමු දෙක. ඔන්න මේක මකා ගන්න කලින් ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි තමන්ට මේක ලියා ගන්න ඕන නම් ඔන්න ලියා ගන්න. දැන් ඔන්න මැකුවා. පේන්නේ පොඩියට ඔන්න මැකුවා. මේකේ හරි ලේසි. මේකේ මේ වගේ ඇටෝමක පුතේ ධනාත්‍රයයි ඍණාත්‍රයයි තියෙනවානේ. මේකේ දැන් ධනාත්‍රය තියෙන්නේ මේ පැත්තේ. එතන x තියෙන්නේ. මේ ධනාත්‍රය අසලින් පිට වෙන්නේ පුතේ එක වායුවක්. මේ ධනාත්‍රය අසලින් පිට වෙන වායුව තමයි අපි කියන්නේ ඔක්සිජන් කියලා. මේ ඍණාත්‍රය අසලින් පිට වෙන වායුව හයිඩ්‍රජන්. මෙන්න මෙයා තමයි ගොඩක් වේගෙන් පිට වෙන්නේ. මේකේ තමයි බුබුලු ගොඩක් පිට වෙන්නේ. ඉතින් අපෙන් අහන්නේ වැඩි වේගයකින් වායු බුබුලු පිටවන්නේ ඍණ තහඩුව අසලින්ද ධන තහඩුව අසලින්ද? මෙන්න මේ ඍණ තහඩුව අසලින්. ධන තහඩුව අසලින් පිටවන වායුව එක්රැස් කර නලයකට පුලිඟුව කල්කල් දීප්තිමත්ව දැල්වේ. එම වායුව කුමක්ද කියලා අහනවා. තනි උත්තරයයි මොන වායුවද? ඔක්සිජන් වායුව. හරි. ඔන්න තියෙනවා අක්ෂි දෝෂයක්. මේ අක්ෂි දෝෂය පුතේ අනික් වායුව කොහොමද අඳුරගන්නේ? හයිඩ්‍රජන් වලට මේ පුලිඟු කිරා කැල්ලුවත් මොකද වෙන්නේ? කියන්න බලන්න. ඔව් මොනවද වෙන්නේ? හයිඩ්‍රජන් වායුවට පුලිඟු කිරා කැල්ලුවොත් හයිඩ්‍රජන් වායුවට පුලින් කීරක් ඇල්ලුවොත් පොප් ගාලා හඬ නංවමින් මෙයා මොනවා වෙනවද? වාෂ්ප මේ වායුව ගිනි ගන්නවා. පොප් ගාලා හඬක් එක්ක ගිනි ගන්නවා. මේ අක්ෂි දෝෂය බලන්න. අක්ෂිකෝලය කොටයි. අක්ෂිකෝලය කොට නිසා ඉතුරු ටික හැදෙන්නේ එළියේ. මෙයාට හොඳට දුර පේනවා ළඟ පේන්නේ නැහැ. මෙයාට තියෙන දූර දෘෂ්ටිකත්වයක්. ඉතින් මෙම ඇසෙහි අක්ෂි දෝෂය මේකට කියනවා පුතේ මේ දූර දෘෂ්ටිකත්වය. මේක දූර දෘෂ්ටිකත්වය. මෙයාට ළඟ හොඳට පේනවා. හැබැයි මෙයාට දුර පේනවා ළඟ පේන්නේ නැහැ. මෙයාට පේන්නේ දූර දෘෂ්ටිකත්වය. මේ දූර දෘෂ්ටිකත්වය. එම දෝෂයේ ඇතිවන අවාසියක් ලියන්න. අවාසිය තමයි දුර පෙනේ ළඟ නොපෙනේ. ළඟ ඇති වස්තු නොපෙනේ. එම දෝෂය මගහරවා ගැනීමට පළඳ යුතු කාච වර්ගය. මේකට පාවිච්චි කරන්න ඕනි මොන කාච වර්ගයක් කියලාද කියන්නේ? උත්තල කාචයක්. මේකට උත්තල කාචයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. කාච දැම්මට පස්සේ පේන හැටි අඳින්න කියන බෝඩ් එක මකලා ලස්සනට අඳින්න. හරිද? මෙන්න මෙහෙමයි කාච දැම්මට පස්සේ පේන්නේ. අන්තිම ප්‍රශ්නේ. ඇඳලා වැඩි ඉවරයක් කරමු. පේනවනේ වැඩිනේ. මෙතෙන්ටම කරලා අඳින්නකෝ. ඔන්න. චොල්ලපු කාචයක් දාන්න ඕනේ. ඔන්න වැඩි වෙනවා නේ.
ඔන්න ඕක තමයි ඇඳෙන්න ඕනේ කාචේ. හරි ලස්සනට ඇඳගන්න. ඕකත් එක්ක ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕනේ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. නැත්තම් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ওই ප්‍රශ්නෙත් එක්ක අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපි ප්‍රශ්න 12ක් සාකච්ඡා කරා. ලියන ප්‍රශ්න 12කුයි, එරි ගහන ප්‍රශ්න 40කුයි සාකච්ඡා කරා. ඉතින් අද දවසේ වැඩේ අවසන් වෙනවා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා පේපර් දෙකක් සම්පූර්ණ සාකච්ඡා කරා. එක නිකන් උඩින් උගන්නලා නෙමෙයි සම්පූර්ණ. පුතේ ඉතින් ඔයාලට තියෙන වැඩේ තමයි හරියට මොනවා කරගන්න ඕනේද? ලකුණු ටික හදාගන්න ඕනේ. තවත් ඔයාලට පේපර් වල ප්‍රශ්න තියෙනවා නම් පුතේ ඔන්න අහන්න පුළුවන්. හැම ළමෙක්ම සහභාගී වෙලා ඇති කියලා හිතනවා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔන්න අහන්න පුළුවන්. ඕන වෙලාවක අහන්න රෑ 12 විතර යනකම් දැන් 12 1 විතර යනකම් වල පාඩම් කරනවා නම් ඕන වෙලාවක අහන්න. හෙට එන එක්සෑම් එක හොඳට ලියන්න. හෙට එක්සෑම් එක සුපිරියට ලියලා සුපිරි ලකුණක් ගමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔන්න ගෲප් එකට හරි දාන්න නැත්නම් පටන් ගන්න උනත් පුළුවන්. මේ ගෲප් එකට හරි මට පර්සනල් මැසේජ් එකක් හරි දාන්න. ඉතින් අද දවසේ ওই කාරණා ටික අපි අවසන් කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. එහෙනම් වැඩේ අවසන් කරමු. ආයිබෝවන්. හරි. මොන හරි තියෙනවා නම් ඔන්න අහන්න පුළුවන්. එහෙමනම් මේක මෙතනින් ක්ලෝස් කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හරි පුතේ.